සිටින හැම කෙනෙක්ම ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා දේවස්ථානයට. අපි උන්වහන්සේට නමස්කාර කරන්න යනවා, ප්‍රශංසා කරන්න යනවා. ඉතින් ඔබේ සිත් පිළියෙල කරගන්න මේ වෙලාවේ ඔබ උන්වහන්සේට ආරාධනා කරන්න. ඔබේ පසුබිම උන්වහන්සේට වෙනස් කරන්න පුළුවන් මේ වෙලාවේ. ඔබ කුමන තත්ත්වයේ හිටියත් උන්වහන්සේට ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. ඔබ තවත් දේව මෙහෙකට නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. ඔබ කියන්නේ ඉන්න ස්ථානයේ ඉඳලා ස්වාමිනේ මේ වෙලාවේ මම ඔබට බාර වෙනවා ස්වාමිනේ. ඔබ හැම කෙනෙක්ම ඔබේ දැස් පියාගෙන කියන්න මේ වෙලාවේ. සමහර වෙලාවට ඔබට නමස්කාර කරන්න කලින් හෝ නමස්කාර කරද්දී සතුරා එක එක දේවල් ඔබේ මනසට ගෙනත් දායි. ඒ දේවල් වලට ඉඩ දෙන්න එපා මේ වෙලාවේ. මේ වෙලාවේ ඉන්න යන්නේ උන්වහන්සේ ඔබයි. උන්වහන්සේක තනි වෙන්න මේ වෙලාවේ. උන්වහන්සේක හොඳ කාලයක් ගත කරන්න සූදානම් වෙන්න මේ වෙලාවේ. උන්වහන්සේට සියල්ල කළ හැකි ඔබේ ජීවිතේ. හල්ලුයා ස්වාමිනේ. අපි උන්වහන්සේගේ වචනෙන් කොටසක් බලන්න යමු. ඔබ පෙරලා ගන්න ඔබේ බයිබලයේ ගීතාවලිය 23 වෙනි පරිච්ඡේදය. අපි උන්වහන්සේගේ වචනේ කොටසක් බලමු. හොඳයි මම කියවන්න යනවා. ස්වාමින් වහන්සේ මාගේ එඬේරාය, මට හිඟයක් නොවන්නේය. උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ළඟින්ද සලස්වනසේක. නිශ්චල වූ දී අසලින් මා ගෙන යනසේක. උන්වහන්සේ මගේ ආත්මය ප්‍රාණවත් කරනසේක. ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙන යනසේක. එසේය මරණ සෙවණේ මිටියවත මැදින් යන්නෙමු. නමුත් කිසි උපද්‍රවයකට බය නොවන්නෙමි. මක් නිසාද ඔබ මා සමගය. හාලෙලූයා. හාලෙලූයා. උන්වහන්සේ ඔබේ ජීවිතයේ සියල්ල කළ හැකි. ඔබ විශ්වාසයෙන් උන්වහන්සේ නමස්කාර කරන්න, ප්‍රශංසා කරන්න මේ වෙලාවේ. ඔබ වෙන අවධානයන් වල ඉන්න එපා මේ වෙලාවේ. ඔබේ ජීවිතය උන්වහන්සේට බාර දෙන්න මේ වෙලාවේ. ඔබ ළඟ ඉන්න කෙනා ඉන්න තත්ත්වය ඔබ බලන්න යන්න එපා. ඔබ තනි වෙන්න උන්වහන්සේ සමග මේ වෙලාවේ. අපි හැම කෙනෙක්ම නැගිටිමුද මේ වෙලාවේ? අපි උන්වහන්සේට ප්‍රශංසා කරන්න යනවා. අපි හැම කෙනෙක්ම අපි නැගී සිටමින් අපි උන්වහන්සේට ගායනා කරමු. අපි මේ වෙලාවේ උන්වහන්සේගේ ලේබල කොටුව තුල සැඟවෙන්න යනවා. අපේ උපකාරය, ඔබගේ මගේ උපකාරය උන්වහන්සේ. ඔබ පොළොවේ දේවල් බලලා ඔබ කනස්සල්ලු වෙනවා ඇති. ඔබ වැටෙනවා ඇති. ඔබ දුක් වෙනවා ඇති. නමුත් උන්වහන්සේ මේ වෙලාවේ කියනවා ඒ සියල්ලට වඩා ඉහළින් මම උන්වහන්සේ සමග ඉන්නවා කියලා. අපි උන්වහන්සේට ගායනා කරමු. තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ, කිසි නපුරක් නැවන්නේ. අපි හැම කෙනෙක් අපල සමග තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ, කිසි නපුරක් නැවන්නේ. යේසුස්ගේ ලේබලින් සේදු නිසා
කුරුසියේ දෙවිදිලා අපෙන් ජයගත් අපි කියමු ලේබල් කොටුව තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ අපි නැවත කියමු කොටුව තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ මගේ උපකාරය යේසුස්ය නිතරම මාර්ග ගනී මගේ උපකාරය යේසුස්ය නිතරම මාර්ග ගනී ලෝකයේ සිටිනා ඔහුට වඩා මා දෙවිඳුන් බලවා ලෝකයේ සිටිනා ඔහුට වඩා මා දෙවිඳුන් බලවා අපි කිමලේ බල කොටුව තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ කොටුව තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ දෙවිඳුන්ගේ ගැලවීමේ ආලෝකය කාටද බයවන්නේ දෙවිඳුන්ගේ ගැලවීමේ ආලෝකය කාටද බයවන්නේ මා ජීවිතයේ බලය ඔබයි කාටද බයවන්නේ අපි කියමු මා ජීවිතයේ බලය ඔබයි කාටද බයවන්නේ මේ බල කොටුව තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ අපි නැවත කියමුද මේ බල කොටුව තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ මව දරුවව අමතක කෙව්වා අමතක නොකරන්නේ මව දරුවව අමතක කෙරුවා අමතක නොකරන්නේ එදේරා ලෙස මග පෙන්වන්නේ ආලේපයෙන් අපි කියමු එදේරා ලෙස මග පෙන්වන්නේ ආලේපයෙන් කොටුව තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ අපි කියමුද කොටුව තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ හල්ලුයා ස්වාමී අපි වස් නමස්කාර කරමු දෙවියන් ඔබේ මුඛේ විවෘත කරලා කියන්න මේ වෙලාවේ හල්ලුයා ස්වාමී මේ වෙලාවේ ස්වාමී ඔබ
සන්නම් ඔබ කියන්නේ උලට දිව එන්නම් නිරතුරු සැනසෙන්නම් නැවත කියමුද ඔබ අභිමුවේ සිටින්නම් අපේ දැන් තිබසල කියමුද යේසුනි ඔබ පස සන්නම් තුරුලට වෙන්න තුරුලට දිව එන්නම් නිරතුරු සැනසෙන්නම් පාපයේ සිටි මගේ අත අල්ලාගෙන ගෙන ආවේ ඔබයි කියමුද පාපයේ සිටි මගේ අත අල්ලාගෙන ගෙන ආවේ ඔබයි කඳුලැලි පිසදා ප්‍රීතියගෙනනේ මා සැලසුවේ ඔබයි කඳුලැලි පිසදා කඳුලැලි පිසදා ප්‍රීතියගෙනනේ මා සැලසුවේ ඔබයි ඔබ අභිමුවේ සිටින්නම් අද මුළු හදවතින්ම කියනවා යේසුනි ඔබ පස සන්නම් තුරුලට දිව එන්නම් තුරුලට දිව එන්නම් නිරතුරු සැනසෙන්නම් අසරණව සිටිමු අසරණව සිටිමු පීඩා විඳිමු යේසුස් මා සමගයි අසරණව සිටිමු පීඩා විඳිමු යේසුස් මා සමගයි පීඩා මැද්දෙන් තව දුර යන්නට සමීදුන් මගේ සවි අපි කියමු පීඩා මැද්දෙන් තව දුර යන්නට සමීදුන් මගේ සවියයි ඔබ අභිමුවේ අපි කියමු කෙනෙක්ව ඔබ අභිමුවේ සිටින්නම් යේසුනි ඔබ පස සන්නම් තුරුලට දිව එන්නම් නිරතුරු සැනසෙන්නම් ඔබගේ තුරුලේ ඔබගේ තුරුලේ නිති සුවය දැනීමට සැමදා ළඟ ඉන්නම් ඔබගේ තුරුලේ නිති සුවය දැනීමට සැමදා ළඟ ඉන්නම් මාමුළු දිවියම ඔබට පුදන්නම් යේසුනි ළඟ ඉන්නම් අපි කියමු මාමුළු දිවියම ඔබට පුදන්නම් සැමදා ළඟ ඉන්නම් ඔබ අභිමුවේ සිටින්නම් ඔබ අභිමුවේ සිටින්නම් යේසුනි ඔබ පස සන්නම් තුරුලට දිව එන්නම් නිරතුරු සැනසෙන්නම් නිරතුරු සැනසෙන්නම්
සමග මේ වෙලාවේ තනි වෙන්න. ඔව් ස්වාමී අපගේ සරණ ඔබයි පියාණනි. මේ වෙලාවේ උන්වහන්සේ ඔබ ස්වාගත කරනවා. ඔබ තනි වෙන්න මේ වෙලාවේ උන්වහන්සේ සමග. ඔබ යම් අමාරුකම් ඇති මේ වෙලාවේ ඔබ උන්වහන්සේගේ පිළිතුරක් අවශ්‍යයි මේ වෙලාවේ. ඔබ සංවේදී වෙන්න මේ වෙලාවේ උන්වහන්සේ. ඔබ උන්වහන්සේ සමග තනි වෙන්න මේ වෙලාවේ. උන්වහන්සේ ඔබට කතා කරන්න බලාපොරොත්තු සිටින මේ වෙලාවේ. ඔබේ නමස්කාරය ඉස්සවන්න මේ වෙලාවේ උන්වහන්සේ. ඔබේ ජීවිත උන්වහන්සේ වෙනස් කරන්න පුළුවන්. ඔව් ස්වාමී. හලෙලූයා ස්වාමී. ඔබේ මුඛේ වෘත කරලා උන්වහන්සේ නමස්කාර කරන හැම කෙනෙක්ම. ඔව් ස්වාමී. හලෙලූයා ස්වාමී. ඔබ ආශ්‍රය රාජකම් කරන්න පියාණනි. ඔබ ආශ්‍රය රජුන්ගේ රජ ස්වාමීනි. ඔව් ස්වාමී. ඔබ සමහර වෙලාවට පොළවේ බොහෝ උත්තර හොයන්නේ. නමුත් උන්වහන්සේ මේ වෙලාවේ කියනවා ඔබේ ප්‍රශ්නට එකම පිළිතුර මමයි කියලා. උන්වහන්සේට ඉඩ හරින්න මේ වෙලාවේ. ඔබගේ තුරුලේ සුවය දැනීමට සැමදා ළඟ ඔබගේ තුරුලේ සුවය දැනීමට සැමදා ළඟ මුළු දිවියම ඔබට පුදන් යේසුනි ළඟ මුළු දිවියම ඔබට පුදන් සැමදා ළඟ අසරණව සිටිමු. අසරණව සිටිමු. Jesus masamagay asaranav siddhimu pinavidimu Jesus masamagay pidamati tavadurayan samidun sabiyai pidamati tavadurayan samidun mage sabiyai samidun mage sabiyai. Hallelujah swami oba mage sabiyai piyane oba mage shaktiyai piyane. Oh,
උන්වහන්සේ ඔබ සමගයි. ඒ ඔබට උපද්‍රවයක් නැති. ඔබට උපද්‍රව ආවත් ඔබට ගැරහුම් ආවත් ඔබට මිනිසුන් අවමන් කරත් උන්වහන්සේ ඔබ සමගයි. ඒ බාධා වැද්දෙන් ඔබට ජය කරා යන්න උන්වහන්සේ ශක්තිය දෙනවා මේ වෙලාවේ. සෙවනේ මිටියාවතින් මාබාය නොවන්නෙමි මන්ද සමීදුන් මා සමගයි මන්ද සමීදුන් මා සමගයි ඔබ කියන්න මන්ද සමීදුන් මා සමගයි Samidun Masamay Abi nawat kiya mo ito Samidun Masamagay Manda Samidun Masamagay Manda Samidun Masamagay Manda Samidun Masamagay Berabad mahada gerung mahada bita bagian bukan berabad mahada gerung mahada bita bisun abaman karena bita Samidun Masamagay Bigyan na minisun Minisun Abaman Karanabita Samidun Masamagay Manda Samidun Masamagay Manda Samidun Masamagay Manda Samidun Masamagay Manda Samidun Masamagay Hingga ka maabot Samidun magesapay Hingga ka maabot Samidun magesapay Isun amat karena bita Samidun masamagay bagian Isun Isun amat karena bita Samidun masamagay Manda 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 Samidun masamagay Ubase masamagay piano Usami ubase masamagay Iyo berubah marat
ඔබට අගහිකකම් ආවත් ඔබ ළඟ ඉන්න අය ඔබව අත්හැරියත් උන්වහන්සේ කියනවා මම නුඹ සමගයි. ඕ ස්වාමී ඔබ වහන්සේ මා සමගයි පියාණනි. ඔබ වහන්සේ අප සමගයි. ඕ ස්වාමී මා සමගයි මගේ පියාණනි. උන්වහන්සේ කියනවා මම නුඹෙන් ඈත් වෙන්නේ නැහැ. එතරම් ප්‍රේමය අපේ ප්‍රේමය සිහි කරමු මේ වෙලාවේ. අපි කිසි උපද්‍රවයකට බය වන්නේ නැහැ ස්වාමීනි. මන්ද ඔබ වහන්සේ අපේ පක්ෂයේ සිටින නිසා පියාණනි. මගේ පියාණන් අපි උන්වහන්සේ නමස්කාර කරමු මේ වෙලාවේ. ඔබ නිශ්චලව සිටින්න එපා මේ වෙලාවේ. උන්වහන්සේ මේ වෙලාවෙත් ඔබ සොයාගෙන එනවා. Samagai minisun avaman karana vita samidun ma samagai අපි කරන මන්ද samidun ma samagai mand samidun ma samagai samidun ma samagai manda samidun ma samagai hingga kamawat ඔබ මොනක සලා කියන්න samidun mage sapimana hingga kamawat mahada samidun mage sapimana minisun amataka karana vita samidun ma samagai minisun amataka karana vita samidun ma samagai samidun ma samagai manda samidun ma samagai manda samidun ma samagai manda samidun ma samagai manda samidun ma samagai samidun samagai උන්වහන්සේ මත අප්‍රසන්නද දෙමළ මේ වෙලාවේ ඕ ස්වාමීනි හalleluya hallelujah swamini hallelujah hallelujah swamini
ඔබ උන්වහන්සේ සමග තනි වෙන්න මේ වෙලාවේ මම නැවතත් කියනවා ඒක. ඔබ ආපු විදිහට මෙතනින් යන්නේ. ඔබේ ජීවිතේ යම් පරිවර්තනයක් සිදු වෙයි. ඔබ ඉඩ හරින්න මේ වෙලාවේ උන්වහන්සේට. ඔබ සමහර විට ඔබේ ජීවිතේ හාස්කම බලාපොරොත්තු වෙන්නේ නැති මේ වෙලාවේ. උන්වහන්සේ කියනවා ඔබේ ජීවිතේ හාස්කමක් කරලත් ඉවරයි කියලා. උන්වහන්සේ විශාලයි. උන්වහන්සේ අලංකාරයි. උන්වහන්සේ අපිට මඟ සාදන්න උදෙන වහන්සේ. හල්ලෙලූයා ස්වාමීනි. අපි ඔබට යතුනා ස්වාමීනි මේ වෙලාවේදීත්. ඔබ වහන්සේම රජකම් කරන්න ස්වාමීනි. හල්ලෙලූයා ස්වාමීනි. අපි හැම කෙනෙක්ම මේ සුළු මොහොතක් අපේ ඉස්සරහ සිටින මේ වෙලාවේ ස්වාමී අපිට මහිමේ දෙනා මගේ පියාණනි. මහිමේ දෙනා මගේ පියාණනි. මහිමේ වේවා ස්වාමීනි. හල්ලෙලූයා. හල්ලෙලූයා. අපි උන්වහන්සේට හොඳ අත්ප්‍රසන්නතාවයක් දෙමුද මේ වෙලාවේ. හොඳයි ඔබට පුළුවන් අසුන් ගන්න. දෙවියන් වහන්සේට ස්තුති වේවා මේ සවස. අපි උන්වහන්සේගේ වචනය බලන්න යනවා. අපි අද දවසේ නමස්කාර කළ සෑම ගීතිකාවක ඔබ කී දෙනෙකුට දැනුණද උන්වහන්සේගේ සමීපතාවයක්? කී දෙනෙකුට දැනුණද? හා? ඇයි මම මෙහෙම අහන්නේ? හා? කී දෙනෙකුට දැනුණද? උන්වහන්සේ අපි ගායනා කළා ඔබගේ තුරුලේ නිති සුවය දැනෙයි මට. නේද? අපි පිටත අපේ නිවසේ අපි වාසය කරන අය අතරේ හරිද? තේරුණාද? හැබැයි උන්වහන්සේගේ ගෘහයේ උන්වහන්සේට ගායනා කරද්දී උන්වහන්සේගේ සෙනෙහස සුවය කී දෙනෙකුට ගලනවද? හා? අද අපේ නමස්කාරයේ ගීතිකාවකින් ගීතිකාවකට මම දන්නේ ඔබ ඒක භුක්ති විඳද කියලා මම ඒක භුක්ති විඳා. හරිද? ඊළඟ ගීතිකාව මොකද්ද? හා? සමිඳුන් මා සමගයි. නේද? මොන වගේ දේවල් එද්දිද? හා? උපද්‍රව. මොන වගේ උපද්‍රවද? උපද්‍රව මොන වගේද? නේ? මිනිසුන් අවමන් කරනකොට, මිනිසුන් නිඳා කරනකොට, මිනිසුන් සුළු කරනකොට, මිනිස්සු හෙලා දකින්නකොට, නේද? හිඟකම එනකොට, නේද? හා? දැන් හිඟකම අපිට එනකොට සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි අපිට ඕනේ. කවුද ඕනේ? කවද ඕනේ? හා? භෞතික දේ අපිට හිඟකම එනකොට මුදල් තියන අය අපිට ඉන්න ඕනේ. එහෙමද? හා? හිඟකම අපිට එනකොට කවුද ඕනේ? සමිඳුන් මා සමගයි. ආමෙන් කියමුද? උපද්‍රව සහිත දේවල් එනකොට ඒව ගේන්නේ මිනිස්සු අතරේ. අපිට එනවා දේවල්. ඒක අපේ ශාරීරිකව වෙන්න පුළුවන්, මානසිකව වෙන්න පුළුවන්. නේද? පිට වද දෙන කාරණා අපේ ජීවිතයට එනකොට උන්වහන්සේ අපි සමග. ආමෙන්. හා? ඉතින් මේ ගීතිකා ටිකේ වචනයෙන් වචනය, අදහසෙන් අදහස, මේ නමස්කාරය නැවත ඔබ අන්තර්ජාලයේ භුක්ති විඳින්න, මේ පැමිණෙන වචනය භුක්ති විඳින්න. මේ වචනයත් නිකන් එන එකක් නෙවෙයි, මේකේ විශාල අත්දැකීමක් එක්ක අපි යන අත්දැකීමක් එක්ක උන්වහන්සේ දුන්න එක අදහසක් මම අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ. මමත් මේ දවස් කීපය වැඩිපුර යාඥාවට කාලය දෙනවා. යම් කාරණා වලට
මේ පැමිණෙන දේවල් වලට මේ ගීතිකාවල අපි নমස්කාර කළා වගේම අපිට තියෙන කුරුසියට පංගුකාර වෙන්න පසුබිමක්. ආමෙන්. වචනේ කියනවානේ දවස්පතා මගේ කුරුසිය රැගෙන මානුව නේන තැනැත්තා මට සුදුසු නොවේ. නේද? මොකද්ද මේ දවස්පතා කුරුසියට පංගුකාර වෙනවා කියන්නේ? අපි හිතන්නේ නැති වේදනාවන් තුලින්, පීඩාවන් තුලින්, ප්‍රශ්න අර්බුද තුලින්, අවශ්‍යතා තුලින් අපිව ගෙනියනවා උන්වහන්සේ. හරිද? මම දන්නේ මම දේවදාසයෙක් විදියට යනවා මේකේ උන්වහන්සේත් එක්ක. හරිද? තේරුණාද? සමහරලාට සේවය කරන අයටත් මේක අත්දැකීමක්. අපි මේව තුලින් යනවා. මේක තමයි කුරුසියට පංගුකාර වීම තියෙන්නේ. හරිද? මේ පංගුකාර වීම තුල වේදනාව තියෙනවා, උන්වහන්සේගෙන් සැනසීම තියෙනවා. ආමෙන් කියමුද? වේදනාවේ උපරිමයට යනවා. අපි ඇවිල්ලා උන්වහන්සේත් එක්ක අඬනවා. හරිද? තේරුණාද? මිනිස්සු ඉස්සරහ අඬන්නේ නැහැ. අපි ඇවිල්ලා උන්වහන්සේත් එක්ක යම් කාරණා ගැන අඬනවා. හරිද? තේරුණාද? ඒ අඬන කාරණාවලදී උන්වහන්සේගේ සැනසීම ගලනවා. හරිද? ඒ දුක් සහිත දේදී දුක් දෙන කාරණාවලදී හරිද? තේරුණාද? උන්වහන්සේ සනසනවා. හරිද? ඉතින් මේ নমස්කාරයට මරණ සෙවනේ මිටියාවත මැදින් සමහරලාට තර්ජන අමුතු නේද? තර්ජන අපි මරණීය අත්දැකීම් පසු කරලා ඇවිල්ලා තියෙනවා. නේද? මම බය වෙන්නේ නැහැ. ඇයි ඒ? උන්වහන්සේ ඒකේ මාත් එක්ක ඉන්න නිසා. හරිද? තනියම නම් මොන බීතියක්ද? කොයි වෙලාවෙත් දන්නේ නැහැ. කොයි වෙලාවෙ නිරේට යයිද දන්නේ නැහැ. දැන් එහෙම අදහසක් නැහැ. ආමෙන් කියමුද? කී දෙනෙකුට දැනනවද මේක? මන්ද සමිඳුන් මා සමගයි. ආමෙන්. හරිද? ඉතින් මං හිතනවා දේශනාවකට එන්න කලින් මේ ගීතිකාවල තියෙන වචන වලින් අර්ථ වලින් උන්වහන්සේ අපේ හදවත ස්පර්ශ කරද්දී උන්වහන්සේ අපිට සැනසීම නිදහස් කරලා ඉවරයි. වෙන තැනක මේක නැහැ. හරිද? උන්වහන්සේගේ ගෘහයේ, උන්වහන්සේගේ තුරුල්ලේ හරිද? උන්වහන්සේ මොනතරම් අපිව සමීප කරගෙන හරිද? සමහර වේදනාවලදී හරිද? තේරුණාද? ඔබ ඒ කෙනාව ළඟට අරගෙන හරිද? පොඩ්ඩක් පිට අතගාලා ඔළුව අතගාලා හරිද? තේරුණාද? ඒ ආදරේ සෙනෙහස දක්වන්න මොනවාද වෙන්නේ? මොනවාද වෙන්නේ? එයා සෑහීමකට පැමිණෙනවා. ආමෙන් කියමුද? හොඳටම රිදිච්ච වෙලාවක. හරිද? දරුවෙක් වෙන්න පුළුවන්. හරිද? තේරුණාද? මිත්‍රයෙක් වෙන්න පුළුවන්. හරිද? තේරුණාද? හැබැයි වැරදි ස්පර්ශයන්ට යන්න එපා. නේද? උන්වහන්සේගේ තුරුලේ පුදුම සුවයක් සැනසීමක් තියෙනවා. ආමෙන් කියමුද? ඉතින් අද පණිවිඩයත් ඒ වගේ අපේ ජීවිතේ මේ කාලේ අපි බැලුවොත් අපි මාස 8ක ඉඳලා අලුත් අත්දැකීමක දෙවියන් වහන්සේ ගෙනියනවා. හරිද? ඒ අත්දැකීමේ උන්වහන්සේ අපිව තුවාල කරන්න ඉඩ හැරලා තියෙනවා. අපිව රිද්දන්න ඉඩ හැරලා තියෙනවා. හරිද? තේරුණාද? අපිව කොනිටන්න, අපිව ලේ හලන හරිද? එච්චර වෛරී මොනවාද දොස් පවරන එවැනි කාරණාවල අපිව කැඩෙන්න ඉඩ හැරලා තියෙනවා. හරිද? තේරුණාද? අපිම ආදරය කරන, අපිම උන්වහන්සේත් එක්ක ගමන් කරද්දී හරිද? අපිව කැඩෙන්න ඉඩ හැරලා තියෙනවා. දැන් අමාරුම අත්දැකීමක් ආව නිසා මට දැනුණා හොඳටම යාඥා කාලයකට ඇතුළු වෙන්න ඕනේ. හරිද? ඒක ශරීරයට අමාරුයි, මනසට අමාරුයි. හරිද? ආත්මය බොහෝ කොට වේදනා සහිතයි. හරිද? ඉතින් මේ කාලය වෙන වැඩ කටයුතු වලට වඩා ඇත්තටම වචනේ මෙනෙහි කිරීම වල යද්දී උන්වහන්සේ පුදුම විදියට උන්වහන්සේගේ වචනයෙන් ස්පර්ශ කරනවා. ආමෙන් කියමුද? ඉතින් මේ දවස්වල මේ යාඥා කාලය ගත කරද්දී මට ආව හඬක් තමයි හරිද?
උරුමයට දරුවන් උන්වහන්සේ දෙන්න යනවා. ආමෙන් කියමුද? එතකොට විශ්වාස දරුවන් දෙන්න යනවා. හලෙලූයා. ඉතින් මේ හඬත් එක්ක මම මේ දවස්වල ලයිබ්‍රරියේ පොත් කීපයක් අධ්‍යයනය කරමින් ඉන්නවා. මට මගේ ඔළුවට එනවා සමහර අදහස්. හරිද? ඉතින් මං කිව්වේ මේ තුවාලවල, රිදීම් වල, මේ හැරයාම් වල, මේ අත්දැකීම් වල අපි සමහරලාට හිතන් ඉන්නවා අපි විශාල මිලයක් ගෙවලා කෙනෙක් යම් ස්ථාවරයකට ගෙනාවම දෙවියන් වහන්සේ අපිට බාර දීපු වැඩ වුන් තමයි කරන්න යන්නේ. ආමෙන් කියමුද? හරිද? බලාපොරොත්තු වෙන්නේ නැති විදියට මොනවාද වෙන්නේ? ඔවුන්ට තියෙනවා වෙන අදහස්. ඒකට කියනවා plan B. නේද? අපි එක සැලැස්මක අරගෙන යනවා. මොනවාද වෙන්නේ? ටික ගමන් මොනවාද වෙන්නේ? ඒකේ යන ගමන්ම මොනවාද වෙන්නේ? ඇතුලේ වැඩ කරනවා වෙන අදහසක්. හරිද? තේරුණාද? ඉතින් උන්වහන්සේ කියනවා උන්වහන්සේ පොරොන්දුනා විශ්වාස දරුවන් දෙනවා. ආමෙන් කියමුද? හරිද? තේරුණාද? ඉතින් මේක විශේෂ අර රිදීම් වල වේදනාවල හරිද? මේක සුවයේ පණිවිඩයක්, සුවයේ හඬක්. ආමෙන් කියමුද? දේවදාසයෙක්ගේ මුඛයෙන් නික්මෙන්න ඕනේ උන්වහන්සේගේ තරංග, උන්වහන්සේගේ හඬ. ආමෙන් කියමුද? අන්න ඒකත් එක්ක යන අය උන්වහන්සේ දෙන්න යනවා. උන්වහන්සේගේ හඬත් එක්ක යන අය දෙන්න යනවා. ආමෙන් කියමුද? වෙන වෙන හඬවල් එක්ක නෙමෙයි. ආමෙන් කියමුද? උන්වහන්සේගේ හඬත් එක්ක යන අය දෙන්න යනවා. හලෙලූයා. ඉතින් අපි යමු පණිවිඩයට. අපි සමහරලාට මම ඔබට කිව්වා මම මේ විශේෂ ආඥා කාලයක් ගත කරමින් ඉන්නේ. ඉතින් මම මේ ලයිබ්‍රරි අපිට මට පොත් සෙට් එකක් හම්බුණා. දෙවියන් වහන්සේ කැඳවන අය අතරේ මෙන්න එක පොතක්. පක්ෂපාතී සහ පක්ෂපාතී නොවන අය ඉන්නවා. ඉන්නවද? මේ දවස්වල මම බලන පොත්. හරිද? ඒ මාතෘකාව යටතේමයි අපි කොච්චර විශ්වාසය තැබුවත් අනුවන අය ඉන්නවා. හරිද? තේරුණාද? ඔවුන් හිටි ගමන් තීරණ ගන්නවා. මෙන්න ඊළඟ අය. වැඩේ කරගත්ත අමතක කරනවා. අමතක කරන අය ඉන්නවා. ඉන්නවද නැද්ද? ඉන්නවා. හරිද? ඊට පස්සේ ඔබව අතහැර යන අය. හරිද? අතහැරලා යන අය. ඉන්නවද? ඉතින් මේ අතහැරලා යනවා. ඒ අතරේ ඉන්නවා කවුද? භයානක පුත්‍රයන් වන අය. පැහැදිලිද? අපි දෙවියන් වහන්සේත් එක්ක මිලයක් ගෙවනවා. හැබැයි මොනවද වෙන්නේ? මෙන්න හොඳටම ඉඳලා කවුද නැගිටින්නේ? භයානකම මිනිස්සෙක් ඇතුලේ නැගිටිනවා. හරිද? ඊට පස්සේ නැගිටිනවා චෝදනා කරන අය. පැහැදිලිද? චෝදනා කරන අය. ඊට පස්සේ නැගිටිනවා කවුද? උඩඟු අය. මේක ඇතුලේ පුදුම විග්‍රහයන් තියෙනවා. මේ දේවදාසයෙක් ගියපු අත්දැකීම් මේ ලියලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මවා පෙන්වන අය. හරිද? තේරුණාද? අපි සේවය කරන්නේ කාටද? මේ අයට. ආමෙන් කියමුද? හරිද? තේරුණාද? ඔබ දන්නවද? දැන් මම මගේ පණිවිඩයට එන්න කලින් වෙන අදහසකට එන්නම්. ක්‍රියාපොතේ 5 වෙනි පරිච්ඡේදයට ගියාම අපිට පෙන්නනවා අනනියස් සහ සප්පිරා පේත්‍රුස් ළඟට ඇවිල්ලා ඔවුන් සතු භූමිය විකුණලා එයින් කොටසක් තබාගෙන පේත්‍රුස්ට මොනවද දෙන්නේ? මිලයක් දෙනවා. ඒ මිලය පූජා කරද්දිම පේත්‍රුස්ගේ ඇතුළට මොනවද වෙන්නේ? පේත්‍රුස්ගේ ඇතුලේ මොනවද වෙන්නේ? මොනවද වෙන්නේ? මම මේ පොත් ටිකත් එක්ක මේ අදහසත් එක්ක පණිවිඩයට එන්න. ක්‍රියාපොතේ 5ට පෙරලනවද පොඩ්ඩක්? ක්‍රියාපොතේ 5 වෙනි පරිච්ඡේදය.
ක්‍රියාපොතේ 5 වෙනි පරිච්ඡේදය මොනවාද ඇවිල්ලා කියන්නේ? අනනියස් සප්පිරා ඔවුන් ඉඩමක් විකුණලා තමාගේ භාර්යාව දැනුවත්ව මිලෙන් කොටසක් තබාගෙන එක්තරා කොටසක් ගෙනවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවා. නමුත් පේතෘස් කතා කරලා මොනවද කියන්නේ? අනනියස් සුද්ධාත්මයන් වහන්සේ රවටලා බිමේ මිලෙන් කොටසක් තබා ගන්නට සාතන් නුඹේ සිත පිරෙව්වේ ඇයි? ඒක තිබියදී නුඹට අයිතිව තිබුණා. වික්කායින් පසු මිල නුඹේ කැමැත්ත යටතේ තිබුණා. නුඹේ සිතින් මෙබඳු වංචනික දෙයක් යෝජනා කරන්න යෙදුනේ ඇයි? නුඹ බොරු කිව්වේ මිනිසයන්ට නොවේයි දෙවියන් වහන්සේට. මොනවද වෙන්නේ? මහත් අනනියස් ඒක අහලා වැටිලා මැරුණා. ඒ අසු සියල්ලන්ට මහත් බයක් පැමිණුණා. තරුණයෝ නැගිටලා ඔහු ඔතා පිටතට ගෙනල් ගොස් වැළලුවා. නේද? තුන් පැයකට පමණ පසු ඔහුගේ භාර්යාව සිද්ධ වූ දේ නොදැන එහි පැමිණුණා. ඉතින් මේ බයිබල් පද 7ට එනකොට දෙන්නම ඉවරයි. නේද? තමන්ගේම යටතේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ භුක්ති විඳලා තිබිලා තමන් නේද? තමන්ම ඒක භුක්ති විඳලා පරිහරණය කළා. මොනවද කරේ? ඒක විකුණලා පූජාසනේ පූජකයා ඉදිරියට ගෙනල්ලා මොනවද කරගත්තේ? පූජා කරද්දී පූජකයාට දැනුණා මේක ඇතුලේ වැරද්දක් තියෙනවා. නේද? අපිට නිකන් දැනෙන්නේ අපේ දේ දෙවියන් වහන්සේට දෙන්නා වගේද? නෑ, දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට දෙන්නා වෙයි. නේද? හැබැයි ඒ වැරද්දත් දෙවියන් වහන්සේ පෙන්නුවා. ආමෙන් කියමුද? දැන් තමන්ගේ දේ තමන් දෙවියන් වහන්සේට දෙනවා වගේ එකක් තමන්ට දැනෙනවා. දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට දෙන්න ඇවිල්ලා දෙවියන් වහන්සේ වරද පෙන්වනවා. නේ? හරිද? ඉතින් අපිව මිනිස්සයා නොමග යවන්න කලින් මිනිස්සයා තුල සිටින සුද්ධාත්මයන්න් වහන්සේ නොමග යවන්න හදනවා. කොහොමද වැඩි? නේද? එතකොට ඒ ආත්මයන්න් වහන්සේ පෙන්නලා දෙන දෙයට වඩා තමන් නිදොස් වෙන්න දැන් අද බොහෝ දේ අපේ ඉස්සරහට ගේනවා. ඊට පස්සේ උන්වහන්සේත් රවටලා අපිවත් නොමග යවලා අපි ඉස්සරහට ගේනවා. නිදොස් වෙන්න ගේනවා කාරණා. නේද? හැබැයි ඒ නිදොස් වෙන්න ගේන දෙයට වඩා උන්වහන්සේ ඒක විමසලා පෙන්නන දෙයයි බලවත්. ආමෙන් කියමුද? ඒ විමසලා පෙන්නන දේ තුල තමයි උන්වහන්සේට නිදොස් කිරීමේ හැකියාව තියෙන්නේ. ඒකට කීකරු වෙන්න ඕනේ නිදොස් වෙන්න නම්. හරිද? අපි යමු පණිවිඩයට. මේක මම මේ බලන පොත් එක්ක ඔබට ගෙනාව දෙයක්. හරිද? ඉතින් මේ පොත්වල මාතෘකා තියෙන්නේ ඒ විදියට. හරිද? අපිට මේ හැසිරීමෙන් තමයි අපේ හැසිරීමෙන් තමයි මේ කවුද කියන බව තහවුරු වෙන්නේ. හරිද? කවුද මේ? මෙයාගේ ඇතුලේ වැඩ කරන්නේ කවුද? එයා මවල පෙන්නන කෙනෙක්. එයා උඩඟු කෙනෙක්. එයා චෝදනා කරන කෙනෙක්. එයා භයානක පුත්‍රයෙක්. එයා අපිව අතෑර යන කෙනෙක්. එයා අමතක කරන කෙනෙක්. එයා අනුවන කෙනෙක්. හරිද? තේරුණාද? එයා දෙවියන් වහන්සේට පක්ෂපාතී. දෙවියන් වහන්සේට පක්ෂපාතී කී දෙනෙක්ද ඉන්නේ මේ අතරේ? තේරුණාද? ඒකයි උන්වහන්සේ මේ හඬත් එක්ක විශ්වාස පුත්‍රයන් දෙනවා කිව්වා. ආමෙන් කියමුද? ආමෙන්. ඉතින් අද ඒකේ පණිවිඩයක් අපි බලන්න යන්නේ. අපි පෙරළමු උප්පත්ති පොතේ 16 වෙනි පරිච්ඡේදයට. විශ්වාස පුත්‍රයන් දෙනවා. හලෙලූයා. මේකට තියෙනවා පුදුම අත්දැකීමක් මේ පණිවිඩේ. හරිද? මම මේක පොඩ්ඩක් ගැඹුරට අධ්‍යයනය කරා. මේ අධ්‍යයන පිටපතේ මට කතා කළ වචනයම තිබ්බ නිසා. හරිද? මට කතා කළ වචනයම තිබ්බ නිසා. හරිද? අපි කාලය ගත කරලා දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව මිනිස්සෙක් උන්වහන්සේ අපිට දුන්නම හරිද? අපි මේ මිනිස්සයත් එක්ක ගත කරන කාලයේදී හරිද? එයා අපිට විශ්වාස පුත්‍රයෙක් වෙන්න ඕනේ. ආමෙන් කියමුද?
දෙවියන් වහන්සේටත් දැන් යේසුස් වහන්සේටත් අහසෙන් හඬක් එනවා. අවස්ථා කීපයක එනවා. බෞතිස්මයේදී, අන්වෙසක් වීමේදී නේද? මේ මගේ ප්‍රේමවන්ත පුත්‍රයා. මොන විශ්වාස හඬක් දෙයක? ඔහු කෙරෙහි ප්‍රසන්නව සිටිනවා. ඒක තමයි විශ්වාසකම. තේරුණාද? දැන් අපි මේ විශ්වාසකම ගොඩනගාගෙන යද්දී මොනවද වෙන්නේ? මෙන්න පිටතට එනවා මොන වගේ කෙනෙක්ද? කාලයයි කාර්තුවයි දෙකයි එයාගේ කාලය හරි එයාගේ කාලය ඉවරයි. එයා ගියා එළියට. නේද? ඊට පස්සේ අනුවන කෙනෙක්, භයානක කෙනෙක්, භයානක පුත්‍රයෙක්. උඩඟු පුත්‍රයෙක්. බලන්න උඩඟු මිනිස්සෙක්. තේරුණාද? දොස් පවරන කෙනෙක්. කොච්චර දේවල් මේ සිදුවීම ඇතුලේ පිටතට ගේනවාද? දැන් මෙන්න මෙතන මේකට කාරණා කීපයක් තියෙනවා. අපි 16ට යමු. 16 උපති 16 තියෙනවා. අපි පද කීපයක් බලන්න යනවා. මොනවද කියන්නේ? ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරයි ඔහුට දාව දරුවන් බිහි නොකලාය. දරුවන් බිහි නොකලා. ඇයට හාගර් නම් මිසරීය දාසියක් සිටියා. සාරයි ආබ්‍රහම්ට කතා කොට මොනවද කියන්නේ? දැන් මේ භාර්යාව පුරුෂයාට යෝජනාවක් කරනවා. ස්වාමින් වහන්සේ මා දරුවන් බිහි වී කිරීමෙන් වැළැක්වූසේක. ඒ කියන්නේ දරුවන් බිහි වෙන කාලය ඇයගේ ඉවරයි. හරිද? ඇයගේ කුසය වඳභාවයට පැමිණෙන වයස පසු කරලා ඉවරයි. මාගේ දාසිය වෙතට පැමුණුන මැනවි. සමහර විට කරන කොටගෙන මට දරුවෝ ලැබෙතයි කීවාය. ආබ්‍රහම් සාරයිගේ හඬට කන් දුන්නේය. ආබ්‍රහම් කානාන් දේශයේහි දස අවුරුද්දක් වාසය කළ පසු ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරයි තමාගේ දාසිය වූ මිසරිය හාගර්ගෙන තමාගේ පුරුෂයා වූ ආබ්‍රහම්ට භාර්යාවක් කොට පාවා දුන්නාය. ඔහු හාගර් වෙතට පැමිණියේය. ඈ ගර්භණී වූවාය. ඈ තමා ගර්භණී වූ බව දැනගත් කල ඇගේ ස්වාමි දුව සුළු කොට සැලකුවාය. සාරයි ආබ්‍රහම්ට කතා කොට මට වූ අයුක්ත නුඹ කෙරෙහි වේවා. නුඹේ දාසිය නුඹේ ලයට දුනිමි. ඈ තමා ගර්භණී වූ බව දැනගත් කල මා සුළු කොට සැලකුවාය. ස්වාමින් වහන්සේ මා සහ නුඹ අතරෙහි විශ්වාස කරන සේක්වයි මා සහ නුඹ අතරෙහි විනිශ්චය කරන සේක්වයි කීවාය. දැන් මෙතනින් පස්සේ ලොකු අර්බුදයක් නිර්මාණය වෙනවා. හරිද? දැන් මෙතන අපි ඉතිහාසයට ගිහිල්ලා බැලුවම මේ මෙසොපොතේමියානු ශිෂ්ටාචාරයේ තිබුණු නීතිමය පසුබිමක් තමයි ක්‍රිස්තු පූර්ව 1500ක ඉතිහාසයේ ලියවිලි වල තියෙනවා. ඒ නීතිමය සම්ප්‍රදාය අනුව වඳ ස්ත්‍රියකට ඇගේ දාසිය තම පුරුෂයාට භාර්යාව ලෙස පැවරිය හැකි විය. ඒ එක්වීමෙන් ලැබෙන දරුවා පළමු බිරිඳගේ දරුවා ලෙස සලකනු ලබයි. ස්වාමි පුරුෂයා දාසි භාර්යාවගේ දරුවාට මොනවද කියන්නේ? ඔබ මාගේ පුත්‍රයා යයි කියනවා. හරිද? එයා තමයි උරුමකාරයා. හරිද? තේරුණාද? දැන් මේ වෙනකොට සාරාට ආබ්‍රහම්ගේ භාර්යාවගේ වයස ඉක්මවා ගොස් තිබුණා. හරිද? දරුවන් වදන වයස ඉක්මවා ගොස් තිබුණා. හරිද? තේරුණාද? එයා යෝජනාවක් කරනවා දැන් මට දරුවන් බිහි කරන්න බෑ. ගේ ශරීරය ඒ ඉන්ද්‍රයන් ඒ මොනවාද ඒ බිහි කරන කාලයන් ඒවා වල ක්‍රියාකාරීත්වයන් ඉවරයි. හරිද? තේරුණාද? හැබැයි දෙවියන් වහන්සේ පොරොන්දුවක් දීලා තියෙනවා. නේද? පොරොන්දුවක් දීලා තියෙනවා. හරිද? පොරොන්දුව බලා සිටිනවා මොනවද වෙන්නේ? දැන් ඉක්ුත් වෙලා ඉවරයි. හරිද? පොරොන්දුවක් නැහැ. පොරොන්දුව ඉෂ්ට කරන්න බෑ දැන්. හරිද?
වෙනත් යෝජනාවක්. ඒ ඉතිහාස නීති අනුව හරිද? ඒ ශිෂ්ටාචාරයේ නීති අනුව දැන් වෙනත් යෝජනාවක් ගෙනෙනවා. හරිද? අපි ඉවසීමෙන් බලාගෙන ඉඳලා නැතිම තැන, බැරිම තැන මොනවාද වෙන්නේ? මොනවාද වෙන්නේ? උන්වහන්සේගේ පොරොන්දුවට වඩා අපේ යෝජනා පිටතට එනවා. නේද? ඉතින් ආබ්‍රහම් මේ ඇදහිල්ලේ පරීක්ෂණයේදී මොනවාද වෙන්නේ? අසමර්ථ වෙනවා. හරිද? මේ පරීක්ෂණය ජය ගන්න බැරුව යනවා. මොනවාද ඔහු දක්වන ප්‍රතිචාරය? ඔහුගේ භාර්යාවගේ හඬ ඔහුට පැටලෙනවා. හරිද? තේරුණාද? හඬ පැටලුණු ගමන් මොනවාද වෙන්නේ? මනස සැලසුම් කරනවා. ඊට පස්සේ සිදුවීම් සැලසුම් කරනවා. හරිද? ළඟින්න ගෑනට කියන්න හඬ පටල ගන්නත් එපා, සිදුවීම් සැලසුම් කරන්න යන්නත් එපා කියලා. හඬ පටල ගන්නත් එපා, හඬ පටල ගන්නත් එපා, සිදුවීම් සැලසුම් කරන්න යන්නත් එපා. හරිද? තේරුණාද? මේ කාලය හරිම අමාරු කාලයක්. මේ කාලය විසඳන්න බෑ. වචනේ කියනවානේ නේද? වචනේ කියනවා. හරිද? අපි ප්‍රේමය දක්වනවා. හරිද? දැන් මට එන අදහසක් තමයි ඉතිහාසයේ දැන් අපේ පරම්පරාවේදී අපි දේව මෙහෙයකට යන්න යනවා කිලෝමීටර් 54ක් 60ක් දුර. කොහොමද වැඩේ? හරිද? ඒ කාර්යයේ ළඟ සභාවන් හිඟයි. සුභාරංචිය හිඟයි. හරිද? තේරෙනවද? හැබැයි දේවදාසයෙක් ඇවිල්ලා විශාල කැපකිරීමක් කරනවා. මොකද්ද? ඔවුන් මේ කිලෝමීටර් 60 එනවා. හරිද? එක ගෙදරයි විසිට් කරන්නේ. හරිද? ඒ දවසේ වචනය අපිට හොඳ වචනයක් දීලා හොඳ යාඥාවක් කරලා එයාගේ ඇතුලේ දකින්නවා මේ ගෙදර ඇතුලේ හොඳ පුත්‍රයෙක් ඉන්නවා. උන්වහන්සේට විශ්වාස පුත්‍රයෙක් ඉන්නවා. ආමෙන් කියමුද? අද අපිට පල්ලියට පයින් එන දුරනේ. නේද? දෙවියන් වහන්සේට තියෙන ගරුත්වයට මොකද්ද වෙලා තියෙන්නේ? පයින් එන්න දුර ඇවිල්ලා යාඥා කරනවද සතියේ දවසක්? පයින් එන දුර තියෙන්නේ. හරිද? තේරුණාද? හඬ අහනවද? වචනය අහනවද? යාඥා කරනවද? අපි එදා හරිද? මමයි මගේ අයියයි අපි ඉරිදට සමහරලාට පයින් එන්න ඕනේ බස් එක නැති වුණොත් කිලෝමීටර් 16ක් විතර. හරිද? තේරුණාද? එයයි මමයි බිස්නස් කරද්දී අපි කඩේ ඉඳලා අපි සමහර වෙලාවට අපි තමයි මුල් සභා පවුල උනේ. අපි මොනවාද හාල් පැකට් එකයි කිරි සීනි අපි දෙන්න හොඳ බෑග් දෙකක් අරගෙන එනවා. ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවයට දාන්න. හරිද? අපි පයින් එන්නේ. ඇවිල්ලා තමයි බස් එකේ එන්නේ. හරිද? හැබැයි අපි දේව මෙහෙේ ඉඳලා පල්ලියේ පත්‍රිකා ටික අරගෙන බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා මම ෆෝන් නම්බර් දාලා බස් ස්ටෑන්ඩ් එකේ දැන් ඔහොම මේක බස් එක නම් ඔය සීට් නම් මම මෙහෙම බෙදාගෙන යනවා. පත්‍රිකා ටික එක බස් එකේ නැත්තම් දෙකේ ඉවර කරනවා. හරිද? ෆෝන් නම්බර් එක දාලා තියෙනවා. අපි යනවා යන්න දේව මේ වෙරලා ගෙදර යනවා. දවස් ඉවරයි ඉතින් කිලෝමීටර් 60ක් විතර. හරිද? දැන් ප්‍රතිචාර දක්වන පත්‍රිකාවට මොනවද කරන්නේ? කතා කරලා ෆෝන් කරලා දැන් අද එහෙම නැහැ. අද මිනිස්සු හම්බුණු ගමන් කතා කරන්න පුළුවන්. අද මේවා ළඟ බැඳීම් තියෙනවා, සම්බන්ධතාවයන් තියෙනවා. එදා එහෙම නැහැ. එදා ප්‍රතිචාර දක්වන අවශ්‍යතාවයේ තියෙන කෙනා වෙතට මොනවද වෙන්නේ? ඒක විශාල මිලයක්. දවසම ඉවරයි. එක පවුලයි. එක මිනිස්සයයි. හරිද? අද එහෙම නැහැ. හරිද? තේරුණාද? අද සභාව සුළු කරනවා මේ પરම්පරාව. සේවය සුළු කරනවා. දේවදාසයන්ව සුළු කරනවා. හරිද? තේරුණාද? අද ඕන තරම් මෙතන පල්ලියක් නැත්නම් ඕක විතරද තියෙන්නේ නේද? අදහසක් එනවනේ. නේද? තව තියෙනවා. හරිද? තේරුණාද? ඔය පාස්ටර්ද හරිම කෙනා. තව ඉන්නවා. හරිද? අද දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන ඒ දාසයාගේ මුඛයෙන් නික්මෙන දෙවියන් වහන්සේගේ වචනයේ තරංගවලට මොනවද වෙලා තියෙන්නේ?
මොනවද වෙලා තියෙන්නේ? ප්‍රතිචාරය බංකොලොත් නේ? හරිද? තේරුණාද? දැන් මේ ළඟදී අර පාස්ටර් බන්දුලා ආවා. මේ සිස්ටර්ගේ සහෝදරයා ආවා. හරිද? තේරුණාද? ඉතින් අපි කතා කර ඉඳී අපි ඉතිහාසයේ කරපු කැපකිරීම් වල ප්‍රතිඵල. හරිද? අපිට අද ඒවා අපේ වයස ඉවරයි අපිට අද ඒවා පේනවා. හරිද? තේරුණාද? අද කැපකිරීම් වල ඒ අය ඒක දකින්නකොට මොනවද වෙන්න ඕනේ? මොනවද දකින්න ඕනේ? හා? කාවද නැගිටින්න ඕනේ දෙවියන් වහන්සේගේ දාසයත් එක්ක? කාවද නැගිටින්න ඕනේ? එතකොට අදත් සිටිනවා ළමයි නැති කෙනෙක් දරුවෙක් උරුමයට ගන්නවා නම් මොනවද වෙන්න ඕනේ? එයා ඒ දරුවට උරුමය ලියලා ඕනේ ගන්න. අයිතිවාසිකම් ලියලා ඕනේ ගන්න. ඒ නීතියේ තියෙනවා එහෙම. හරිද? තේරුණාද? අපි වෙනුවෙන් මේ දේවදාසයෝ විශාල කැපකිරීම කරා. හරිද? අපේ දුර්වල දේවල් වලදී හරිද? අපිට එදා ඒව කඩද්දි හරි ලැජ්ජයි. අපේ දුර්වල දේවල් අපේ දේවදාසයෝ අපිට මග පෙන්වලා කඩද්දි අපිට ලැජ්ජයි. අපි මග හරිනෝ. සභාව මග හරිනෝ. පෙනී සිටින්න බෑ. හරිද? අද අපිට ඒ වටිනාකම් මේ අල්තාරේ ප්‍රසිද්ධියේ දේශනා කරන්න පුළුවන්. අද අපිට ලැජ්ජද? අද ඒව ලැජ්ජාවට දේවල් නෙමෙයි. නේ? උන්වහන්සේ දෙන චරිත සහතිකය තමයි චරිත සහතිකය. ආමෙන් කියමුද? ඒක අපේ පාපය, අපේ කලින් ගත කර ජීවිතය, ඒ ජීවිතයේ තිබ්බ දේවල්, හරිද? අපි දැන් දකින්නේ කලින් කෙනා නෙමෙයි අලුත් කෙනා දකින්නේ. ආමෙන් කියමුද? හරිද? දැන් ඔබේ ජීවිතේ පරණ කෙනා මොනවද කරේ? ඉවරයි. දැන් අලුත් කෙනා මොන වගේද? හා? මොනවද දැනෙන්නේ? කාවද මේ වටිනාකම දුන්නේ Tamanට? හා? කාවද මේ වටිනාකම දුන්නේ? Tamanම වෙනස් කරගත්තද? නැහැ. නේද? අද මේ වෙනස් වීමට වටිනාකම දුන්නේ දෙවියන් වහන්සේ. ආමෙන් කියමුද? ඉතින් අපි ආසයි මගේ දරුවා කියන එක අහන්නනේ. උන්වහන්සේ කියනවා මේ මගේ ප්‍රේමවන්ත පුත්‍රයා මෙන්න නව උත්පාදනයේදී. හරිද? යේසුස් වහන්සේ අහනවා ඒ හඬ. ස්වර්ගයෙන් ඒ හඬ එනවා යේසුස් වහන්සේට. නේද? අපිට නව උත්පාදනයේදී අපිට මේ හඬ එන්න ඕනේ. නේද? මම ඔහු කෙරෙහි ප්‍රසන්නව සිටිනවා. මං දැන් මොනවාද? ඒ පාපිෂ්ඨ මිනිසයා ඉවරයි. උන්වහන්සේ දැන් මං ගැන ප්‍රසන්නව ඉන්නවා. නේද? ඉතින් අපිත් එක්ක වැඩ කරනකොට නේද? අපි බොහොම ප්‍රසන්නව ඉන්නවා. රිදෙනකොට, දාලා යනකොට මොනවද වෙන්නේ? කියනවා, හිතුවක්කාර වෙනවා, උඩඟු වෙනවා, කැරලිකාර වෙනවා, භයානක වෙනවා. මේ වගේ වෙනවා. හරිද? අපිට දැන් පේනවා අර අපිත් එක්ක නෙමෙයි දේවල් නැති කරගත්තේ දෙවියන් වහන්සේගේ දරුකමත් එක්ක දේවල්. හරිද? තේරුණාද? මේ ආත්මික දේ මේ පසුබිමට ආවම පේන්නේ නැහැ. හරිද? උඩඟුකමට ආවම කරපු අමතක වුණාම අතහැරලා ගියාම භයානක මිනිස්සු නැගිටින චෝදනා කරනකොට උඩඟු වෙනකොට හරිද? නිකන් මබලා පෙන්නනවා. තේරුණාද? මේ දේවලින් අපි එළියට එන්න ඕනේ. ආමෙන් කියමුද? ඉතින් මොනවාද මෙතන ප්‍රශ්නේ වෙන්නේ? තමන්ගේ භාර්යාවගේ හඬ ආබ්‍රහම් ඇදහිල්ලේ මිනිසෙක් වුණත් මොනවාද වෙන්නේ? මෙන්න අවසරය ලැබුණා. දැන් මොනවද කරන්නේ? එයා සැලසුම් කරනවා. නේද? ඒ දන්වෙන්නේදිත් ඒක තමයි වෙන්නේ. හඬ ඇහුණා මොනවද වෙන්නේ? ඇත්තටම හිතන ඊට පස්සේ මේකෙන් කෑවොත් මොනවා වෙයිද? කෑවට පස්සේ ලස්සන වෙනවා, ප්‍රඥාව එනවා, තවත් මොනවද ඉතින්නේ නේද? ඒකේ හොඳම විටමින් තියෙනවා, ලස්සන වෙනවා, උන්වහන්සේ වගේ වෙනවා, උන්වහන්සේගේ සැඟවුණු දේවල් උන්වහන්සේගේ සමානත්වයට එනවා. ඒක නිසා තමයි මේකෙන් කන්න එපා කිව්වේ. නේද? තේරුණාද? ඉතින් මේ හඬ පැටලුණා. හරිද? තේරුණාද? තමන්ගේ කාලය ඉවරයි. තමාගේ කාලය ඉවර වෙන්න
කියලා Tamanට පේන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ පොරොන්දුව ඉවර නෑ. ආමෙන් කියමුද? තේරුණාද? දෙවියන් වහන්සේගේ පොරොන්දුව ඉවර නෑ. හරිද? අපේ යාඥාවට පිළිතුරු ප්‍රමාද වෙනකොට හරිද? කොච්චර මිනිස්සයන් හරිද? Taman ඉස්සරහා පෙනී සිටිද්දී Taman අපහසුතාවයට ලක් කරනවද? හා? විවාහ වෙනවා. ළමයි නෑ. ඊට පස්සේ යාළුවෝ කවුරුත් දකිද්දි මොනවද අහන්නේ? ඔබ බැඳලා කොච්චර කල්ද? තාම ළමයි නැද්ද? නේද? එහෙම අහනවනේ. නේද? නැත්තම් වයස ඉක්මවල යනවා. විවාහ වෙන්නේ නැහැ. විවාහ බඳින්නේ නැද්ද? බඳින්නේ නැද්ද? බඳින්නේ නැද්ද? ඕක තමයි ජප කරන්නේ. නේද? අපි පොරොන්දුව දිහා බලාගෙන ඉඳලා ඉවසලා ළඟින කාරේ කියන බැරිම තැන ඉවසන්න කියලා. නේද? බැරිම තැන ඉවසීම තමයි සුද්ධාත්ම ඵලය තියෙන්නේ. අපිට ඉවසලා බැරිම තැන ඉවසීම ඵලයක් නේ. ඵලයක්. සුද්ධාත්ම ඵලයක් නේ. නේද? අපිට ඉවසන්න බැරිම තැනට ඒක ඉවරයි කියන තැනට ආව මොනවද වෙන්නේ? හා? අපි හිතනවා හරි. නේ? දෙවියන් වහන්සේට අදහසක් තිබුණත් දැන් අපේ ශරීර යෝග්‍ය නැහැ ඒවා සිදු වෙන්න. සාරායට අදහසක් එනවා. නේද? හා? වෙනස් යෝජනාවක් කරනවා. හරි? වෙනස් යෝජනාවක් කරනවා. දැන් එදා නීතියට ඒක ගැලපෙනවා. ස්ත්‍රිය වඳයි නම් භාර්යාව වඳයි නම් මොනවාද? සේවිකාවගේ දරුවෙක් බිහි කරගන්න පුළුවන් නීතිමය අයිතියක් තියෙනවා. තමාගේම පුත්‍රයා කියලා එයාට උරුමයක් තියෙනවා. තේරුණාද? තමන්ගේම පුත්‍රයා කියලා. අපිට තියෙනවා යේසුස් වහන්සේ සමග උරුමයක්. ආමෙන් කියමුද? හා? ඒක දෙවියන් වහන්සේ කැඳවන පුත්‍රයන්ට උරුමයක් තියෙනවා. ආමෙන් කියමුද? තේරුණාද? ඉතින් මේ කාලේ යන අත්දැකීම් එක්ක හරිද? මිනිස්යන්ට විවිධ අදහස් තියෙනවා. හරිද? දෙවියන් වහන්සේ අපිට දර්ශනයක් දුන්නම දර්ශනය තුල අරගෙන යද්දී අපිටත් දෙවියන් වහන්සේ තුල ඔවුන් ගැන අදහසක් තිබෙනවා. හරිද? උන්වහන්සේටත් අදහසක් තිබෙනවා. ඒ අදහසට තමයි අපි ගේන්නේ. ගෙනල්ලා කාලේ ඉවරුණා මොනවද වෙන්නේ? හා? දැන් ආබ්‍රහම් තමයි ඇදහිල්ලේ පියා. ඊට පස්සේ මොනවද වෙන්නේ? මෙන්න වෙන බාප්පලට එයා ගැන අදහස් තියෙනවා. වෙන බාප්පලට එයා ගැන අදහස් තියෙනවා. තේරුණාද? මුළු මනින්ම හරිද? මේක පැහැදිලි කරනවා අපි බැලුවොත් 2 තිමෝති 4 වෙනි පරිච්ඡේදය. හරිද? මොනවද කියන්නේ කේසිට? දෙවියන් වහන්සේ ඉදිරියේහිද ජීවත්ව සිටින්නන් සහ මලවුන් විනිශ්චය කරන්නට සිටින ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඉදිරියේහිද උන්වහන්සේගේ ප්‍රකාශ වීම හා උන්වහන්සේගේ රාජ්‍යයේ නාමයෙන් මා විසින් නුඹට අණ කරන්නේ මොනවාද? වචනය දේශනා කරන්න, කලට අකලටත් වැඩේදී සිටින්න, සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් හා ඉගැන්වීමෙන් තරවටු කර අවවාද කර අනුශාසනා කරන්න. ඇයි මෙතනත් ඉවසන්න කියලා දාලා තියෙන්නේ? හා? අපේ අවශ්‍යතාවයයි දෙවියන් වහන්සේගේ වචනයෙන් මඟ පෙන්වද්දී පැමිණෙන ඉවසිලිවන්තකමයි. හරිද? තේරුණාද? ඒකේ තියෙනවා දුරක්, ඒකේ තිබෙනවා ආයුෂක්, ඒකේ තිබෙනවා දවස්. හරිද? ඒකේ අවුරුදු තිබෙනවා. ඒවා පසු කරන්න ඕනේ වචනය පැමිණියම ඉවසීමෙන්. වචනය පැමිණියම ඉවසීමෙන් ඒවා පසු කරන්න ඕනේ. ඒක නිසායි කියන්නේ පාවුල් තිමෝතිට කියන්නේ රාජ්‍යයේ නාමයෙන් මොනවද අණ කරන්නේ? වචනය දේශනා කරන්න. කලටත් අකලටත් වැඩේ ඉදී සිටින්න. සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් මොනවද කියන්නේ? තරවටු කරන්න, අවවාද කරන්න, අනුශාසනා කරන්න. ඇයි එහෙම කරන්න කියන්නේ? තරවටු කරන්න කියන්නේ අවවාදක මම මේව උගන්වලා තියෙන්නේ. අවවාද කරන්න ඕනේ යමක් සිදු වෙන්න කලින්. තරවටු කරන්න ඕනේ සිදු වුණාට පස්සේ නැවත සිදු නොවෙන්න.
අනුශාසනා කරන්න ඕනේ මේ අන්ත දෙකෙන්ම එළියට ගන්න බැරි නම්. නේද? එයා තියාගෙන කතා කරලා කාරණේ පැහැදිලි කරලා එළියට ගේන්න ඕනේ. දැන් මෙතන මොනවද කියන්නේ? ඒත් මොනවද වෙන්නේ? දැන් වැඩේ හරි ඉවසීම ඉවරයි. තුන්වෙනි පදේ මොනවද කියන්නේ? ඔවුන් දැන් අර මං කතා කර පොත්වල ඉන්න අය ආමෙන් කියමුද? අපි මොනවද? අනුවන නිසා අවවාද තරවටු අනුශාසනාව ඕනේ. අමතක කරන අය නිසා යම් දේවල් මතක් කරලා දීලා පොරොන්දු මතක් කරලා දීලා අවවාද අනුශාසනා තරවටු ඕනේ. ඇතුලෙන් කැඩිලා දැන් අතෑරලා දාලා යන්න තැනට ඇවිල්ලා. මොනවාද? අවවාද තරවටු අනුශාසනා ඕනේ. මෙන්න ඇතුළ බොහොම රළුයි භයානක පුත්‍රයන් වෙනවා. අවවාද අනුශාසනා තරවටු ඕනේ. ඊට පස්සේ යම් දේවල් හරි චෝදනා සහිතයි. නේද? දොස් පවරනවා ඇතුලේ. නේද? දොස් පවරනවා. අවවාද තරවටු අනුශාසනාවනේ. හැබැයි දැන් ආත්මිකව බොහොම උඩඟුයි. පිරෙන්න උතුරන්න ඉගෙනගෙන මොනවද වෙන්නේ? දැන් කියන දේ අහන්න බෑ. යාට ඊට වඩා ආලෝකයේ දූතයෙක්ගේ වෙස් අරගෙන දේවල් පේනවා. කොහොමද වැඩේ? මේක ඇතුලේ හොඳ විස්තර තියෙනවා. හරිද? මේ දේවදාසෙක් ගියපු අත්දැකීම් ඔහු සේවයේ අත්දැකීම් ලියලා තියෙනවා. ඉතින් අද අපිට ඒ වගේ අවස්ථා සිදුවීම් පසු කරනකොට අපිට ඒ සාක්ෂි ආශිර්වාදයක්. අපිටත් අපි ගියපු අත්දැකීම් තව බොහෝ දේවදාසයෝ සේවකයෝ කියනවා අනේ ඔයාලගේ අත්දැකීම් ලියන්න පොත්වල. තේරුණාද? ඒකට තව කෙනෙක් ඒ වගේ පීඩාකාරී මුහුණ දෙන හිංසාකාරී අත්දැකීමකට පසු කරද්දී එයා ඒ පොත කියවද්දි මොනවද වෙන්නේ? ඒක පසු කරන්න ඒ වාතාවරණය වෙනස් කරගන්න ආධිපත්‍ය යාඥාව හැමදේම මොනවද වෙන්නේ? අර අත්දැකීම තුල වෙනස් වෙන්න පුළුවන්. ආමෙන් කියමුද? දැන් රිදීමක් අපේ මනසට ඇතුළු වුණාම ඒ රිදීම සැලසුම් කරනවා. ඒ රිදීම සැලසුම් කරනවා. නිතරම ඒ රිදීම දොස් පවරනවා. තේරුණාද? ගෙවපු මිලය ගැන වර්ණනා කිරීමක්, අගය කිරීමක් හරිද? ඒ කැපකිරීම ගැන දේවල් ඔලුවට එන්නේ නැහැ. මොනවද වෙන්නේ? රිදීම දොස් පවරනවා. රිදීම සැලසුම් කරනවා. හරිද? රිදීම තුල සතුර වාසි ලබනවා. තේරුණාද? ඉතින් අපිට මොනවද වෙන්නේ? අපේ වැඩ ඔක්කොම පැත්තකට දාලා අර රිදීමත් එක්ක මොනවද වෙන්නේ? හැමතිස්සෙම කියවන හම්බෙන එක්කෙනා එක්ක. එහෙම වෙන්නේ නැද්ද? සතුර වාසි ලබනවා. හරිද? තේරෙනවද? ඉතින් මේ වගේ දරුවෝ තමයි බිහි වෙන්නේ ඊට පස්සේ. නැවත. හරිද? දැන් එතකොට සමහර වෙලාවට ඔබට මේ අත්දැකීම තියෙයි. හැබැයි ඔබ මේ මනසේ අත්දැකීමෙන් එළියට එන්න නම් මේ රිදීම සමහරලාට නිින්ද නැති වෙයි. එහෙම වෙනවද? එහෙමත් වෙන රිදීම් තියෙනවා. රැට නිින්දත් නැහැ. දවල් කාලයත් ඒ වගේ. මොනවද වෙන්න ඕනේ? මං ඔබට යෝජනාවක් කරන්නම්. හරිද? ඔබේ දවස් වැඩ අතපසු වෙයි. හරිද? තේරුණාද? හැබැයි වාඩි වෙලා අර රිදීමට වඩා අපි කොච්චර කිව්වත් අනේ ස්වාමිනී මේක ඔළුවෙන් අයින් කරන්න. වෙනවද? දවස් කීයක්? සති කීයක් තියෙයිද? ස්නායු වෛද්‍යවරයෙක් හම්බෙන්න වෙයිද? මානසික වෛද්‍යවරයෙක් හම්බෙන්න වෙයිද? ડિප්‍රෙෂන් නෙයිද? කොච්චර බලපානවද? නේද? ඒ රිද්දපු කෙනා කොච්චර බලපෑමක් කරනවද? ඒ රිදීම පැත්තකින් තියන්න. හරිද? තේරුණාද? කොලයක් අරගෙන දැන් ඉඳලා කරන්න තියෙන වැඩ ටිකක් ලියන්න. දැන් ඉඳලා. හරිද? තේරුණාද? දැන් ඉඳලා කරන්න තියෙන වැඩ ටිකක් ලියන්න. ලියලා වැඩේ කරන්න පටන් ගන්න. පැහැදිලිද? වැඩ ලයිස්තුවක් අමතක වෙයි. හරිද? තව උපස්ථාන කරන්න ඉන්න අය මගහැරෙයි. තේරුණාද? එක රිදීමකට දවස් ගණන් නැති වෙයි. දවස් ගණන් නැති කරන්න පුළුවන්. හරිද? මේ මාස 8ක අත්දැකීම් එක්ක යාඥාව ඉඳලා ලබාගත්ත දෙයක් බෙදාගන්නේ. හරිද? තේරුණාද?
හැබැයි උන්වහන්සේ පොරොන්දු වුණා විශ්වාස දරුවෝ දෙනවා. ආමෙන් කියමුද? හා? තේරුණාද? මේ දරුවා නිසා ලොකු පැටලිල්ලක් ආවා. නමුත් අපි හිතනවා දැන් අපේ කාලේ ඉවරයි. දැන් මේ ඊළඟ પરම්පරාව වැඩ කරන්න ඕනේ. අපිට දැන් බිහි කරන්න බෑ. හා? ආබ්‍රහම්ට මොනවද දෙවියන් වහන්සේ කියන්නේ? මොනවද කියන්නේ? ඊසාක්ව දීලා අවුරුදු මේ වචන හඬ පැටලිල්ලට පස්සේ අවුරුදු 15කට පස්සේ පොරොන්දුවේ දරුවා එනවා. නේද? සාරයි ගැප් ගන්නවා. හරිද? තේරුණාද? ආමෙන්. අවුරුදු 15කට පස්සේ ඉවසීම මොන වගේද? හා? දැන් ඉවරයි කියපු කෙනාගේ ගර්භාෂය තව අවුරුදු 15ක් ගියාට පස්සේ මොනවද උනේ? නේද? මනුෂ්‍යයට ඉවරයි, දෙවියන් වහන්සේගේ පොරොන්දුව ඉවර නැහැ. ආමෙන්. සිදු කරනවා ඒක. ආමෙන් කියමුද? අපේ ජීවිතයේ හරිද? අපේ ආත්මික පියවරු අපේ තුල ඇදහිල්ල ගෙනාවා පුදුම අත්දැකීම් වලින්, තරවටු අවවාද අනුශාසනා වලින්. හරිද? හැබැයි මේ සිදුවීම් වල නැගිටලා මේ ඇදහිල්ල අතෑරලා මේ සැලැස්ම අතෑරලා එළියට යනවා වෙන සැලසුම් වලට. ගියාට පස්සේ තමයි පේන්නේ ඒක දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. හරිද? සාරයිට හඬ පැටලුණා. නේද? හඬ පැටලුණා. හරිද? දෙවියන් වහන්සේගේ වචන 16ගේ මුඛයෙන් නික්මෙනවා. ඒක මොනවද තියෙන්නේ? තරවටු තියෙනවා. අවවාද තියෙනවා, අනුශාසනා තියෙනවා. හරිද? ඇතුළ විමසනවා අපේ. නේද? අපි යන මාර්ග සැලසුම් පාපයන්, රහසිගත පාපයන් ඕන දෙයක් මොනවද කරන්නේ? විමසනවා උන්වහන්සේ. දන්නවා උන්වහන්සේ. අපේ ඇස් වලට පේන දේ නෙමෙයි, උන්වහන්සේගේ ඇස් වලට පේන දේ තහවුරු කරනවා. නේද? අපේ හඬට යෝජනා වුණු දේ නෙමෙයි, උන්වහන්සේගේ හඬ නියම කළ දේ පැමිණෙනවා. ආමෙන් කියමුද? උන්වහන්සේගේ හඬ නියම කළ දේ සිදු කරනවා. හරිද? හැබැයි මේ අත්දැකීම පසු කරන්න ඒ පරීක්ෂණයට දෙවියන් වහන්සේත් එක්ක මූණ දීලා ඒ පරීක්ෂණය ජය ගන්න බැරි තරම් මොනවද වෙන්නේ? ඉවසීමම ප්‍රශ්නයක් වෙනවා. නේද? ඉවසීමයි ප්‍රශ්නයක් වෙන්නේ. හරිද? ඉතින් ඒක නිසායි මේ මෙතන කතා කරන්නේ 2 තිමෝති 4 වෙනි පරිච්ඡේදයේ උගන්වන්න, තරවටු කරන්න, වැඩේ යෙදී සිටින්න, ඉවසීමෙන් ඉගැන්වීමෙන් ඒක කරන්න. හැබැයි මොනවද කියන්නේ? 3 වෙනි පදයට ආවන් කියනවා ඔවුන් සාරවත් ඉගැන්වීම නොයිවසා. නේ? මං කිව්වා උන්වහන්සේගේ වචනයේ තරංග 16ගේ මුඛයෙන් එනවා. අවවාද තරවටු හික්මවීම තියෙනවා. හැබැයි ඔවුන් ඒ සාරවත් ඉගැන්වීම එතනත් පෙන්වන්නේ මොකද්ද? ඉවසීම නැහැ. නොයිවසා මොනවද කියන්නේ? කසනකම් ඇතුව තමුන්ගේම ආශාවන් ලෙස මෙන්න ප්‍රෝග්‍රෑම් එක. මෙන්න මනස සැලසුම් කරන දේ. කන ඒ හරි ඉගැන්වීමට කන හරියන්නේ නැහැ. මොනවද වෙලා තියෙන්නේ? කන ඇලර්ජික් වෙලා. කන ඇඟ කසලා පළු දානකොට මොනවද වෙන්නේ? හා? ඇලර්ජික් නේ. කසනවා. නේ? කන කසනකොට මොනවද වෙන්නේ? අහන දේ ඇලර්ජික්. නේද? මෙච්චර මග පෙන්වීමක් තියෙන වචනයට මොනවද වෙන්නේ? ඒක දොස් පවරන්න පටන් ගන්නවා පුදුම විදියට. නිශ්ශබ්ද වෙනවා. ඉතින් කතා කරන දේ ඇලර්ජික් වෙනකොට නිශ්ශබ්ද වෙනවා. නිශ්ශබ්දතාවයේත් පණිවිඩයක් තියෙනවා. ආමෙන් කියමුද? එතකොට මොනවද හිතන්නේ? ඇයි දන්නේ කතා නොකලේ? මොනවද දන්නේ කතා කරන්න හිතන් ඉඳියේ? ඒකෙත් පණිවිඩයක් තියෙනවා. නේද? කසනකම් ඇතුව සාරවත් ඉගැන්වීම නොයිවසා තමුන්ගේම ආශාවන් ලෙස. දැන් දෙවියන් වහන්සේගේ ආශාවල් නෙවෙයි. තමුන්ගේම ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස් කරගෙන. දැන් දෙවියන් වහන්සේගේ මිනිසයා නෙමෙයි. තමුන්ටම ඕන අය හදා ගන්නවා. දැන් දෙවියන් වහන්සේගේ මිනිසයා නෙමෙයි.
තමුන්ට ආස හිතන විදියට දෙවියන් වහන්සේගේ ආස හිතන විදියට තමන් විනය හසුරුව ගන්නවා නෙමෙයි. පැහැදිලිද? ඉතින් පෞල්තුමා මේක ලස්සනටම පැහැදිලි කරනවා. හරිද? පිළිවෙලටම තියෙනවා. ඔවුන් සාරවත් ඉගැන්වීම ඉවසන්න බෑ. කන කසනවා. තමුන්ගේ ආශාවන් ලෙස ගුරුවරු හදා ගන්නවා. සත්‍යයට කන් නොදෙනවා. මොනවද වෙන්නේ? ප්‍රබන්ධවලට හැරී යන කාලය පැමිණෙනවා. හරිද? තේරුණාද? මේ අමාසටේ උන්වහන්සේ ගැන්නුවේ ඒක තමයි. ඒක තමයි කාලය. නේ? මොන මිලය ගෙව්වත් උන්වහන්සේ මොනවද කියන්නේ? මතෙව් 24 ලෝකයේ සිදුවීම් වෙනවා. දේශපාලන පෙරලි, ආර්ථික ව්‍යසන, සුනාමි, ස්වභාව ධර්මයේ විපත් මේ එන දේවල් වලට වඩා මොනවද කියන්නේ? ඇතුලේ වෙන දේවල් මොනවද? මිනිස්යන්ගේ ප්‍රේමය හීන වෙනවා, එකිනෙකා පාව දෙනවා, දොස් පවරනවා නේද? පොළවේ ඇදහිල්ල සම්භව වෙයිද? ඇතුලේ මොනවද වෙන්නේ? එළියේ එන පොළොව කම්පා වලට වඩා ඇතුලේ වෙන කම්පා විශාලයි. මිනිස්යන්ගේ ජීවිතවල නේද? අවවාද තරවටු හික්මවීම ඒවට නැහැ. හරිද? ඉතින් මේ වචනේ කියනවා සත්‍යයට කන් නොදී ප්‍රබන්ධ වලට හැරිලා යන කාලය එනවා. මේ කාලය හරියට හරි ඒක. මේ වචනය හරියට හරි. හරිද? අපිට කියනවා නුඹ සියලු කාරණාවලදී සිහි ඇතුව සිටපන්න. දුක් ඉවසන්න. සුභාරංචිය ප්‍රකාශ කරන්නෙකුගේ වැඩේදී සිටින්න. සේවය සම්පූර්ණ කරන්න. මම දැන් යාග කරනු ලබමින් සිටිමි. උන්වහන්සේගේ ආත්මය ආලේපය උන්වහන්සේ 16ගේ මුඛයෙන් නික්මෙනවා. ඒවා ඉසිනු ලබනවා. මේ පණිවිඩේ මොනවද එන්නේ? උන්වහන්සේගේ ආත්මය ආලේපය. අපේ ජීවිතවල මොනවද වෙන්නේ? අපි මේ කාලයට අනුව හැසිරෙනවා. වචනයේ කාලයට දේව වචනයේ කාලයට අනුව නෙවෙයි හැසිරෙන්නේ. පැහැදිලිද වෙනස? මේ කාලයේ සිදුවීම් ගැන වචනේ ලියලා තියෙනවා. හරිද? හැබැයි අපි හැසිරෙන්නේ දේව වචනයේ කාලයේ කියලා තියෙන දේ විදියට නෙවෙයි ලෝකයේ සිදුවීම් විදියට. මේක පැහැදිලිද ඔබට? ලෝකයේ සිදුවීම් විදියට හැසිරෙනවා. ජීවත් වෙනවා. ඒකට ඕන විදියට හැරිලා යනවා. ගුරුවරු හදා ගන්නවා. වචනයට අවනත නොවෙනවා. තමන්ගේ ආසාවන් වලට ගැළපෙන විදියට අය තෝරග මොන වගේද වැඩේ? තේරුණාද? මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ හරිද? උන්වහන්සේ නියම කළපු දෙයයි අපි හිතන් ඉන්න කාලයයි. නේද? අපේ කාලය ඉවරයි. ඉවසීම ඉවරයි. හැබැයි උන්වහන්සේ නියම කළ දේ ඉවර නැහැ. උන්වහන්සේ නියම කළ දේ සිදු කරන්න උන්වහන්සේට ඉවසීම තියෙනවා. මේ කියමුද? ඒ ඉවසීමෙන් අපිට ඇදහිල්ලෙන් දේවල් ලබා ගන්න ඉවසීම නැත්තේ. නේ? එතන කාලයක් තියනවානේ. නේද? ඉතින් විශ්වාස දරුවන් හරිද? දැන් මේකෙදී කාරණා දෙකක් සිදු වෙනවා. හරිද? එකක් තමයි මොනවාද? සාරයි ලොකු අපහසුතාවයකට පත් වෙනවා. හරිද? දෙවියන් වහන්සේගේ දූතයා මුණ ගැසිලා කාරණා අවවාදාත්මක කාරණා දෙකක් කියනවා. හරිද? එකක් තමයි ආපසු ගොස් යටත්ව සිටින්න 16:9. හරිද? නුඹ පුත්‍රයෙකු බිහි කරනවා. හැබැයි මොනවද කියන්නේ? ආපසු ගොස් යටත්ව සිටින්න. හරිද? දූතයා ප්‍රශ්න දෙකක් අහනවානේ. මොකක්ද අහන්නේ? කොහේ ඉඳලාද ආවේ? මේ කොහෙද යන්නේ දැන්? නේද? මං හිතනවා දෙවියන් වහන්සේ කැඳෙව්වම අපි අහන්න ඕනේ කොහේ ඉඳලාද ආවේ? දැන් ඉන්න තැන අරුබුදයක් නම් මොනවද අහන්න ඕනේ? කොහෙද යන්නේ? නේද? කොහෙද යන්නේ?
මං හිතනවා කන් වල ප්‍රශ්නේ විසඳෙන්න යනවා නේ අපි වචනය ඇසුවට වෙනත් දෙයක් කරන්නේ වචනයෙන් එන දේ නෙමෙයි කරන්නේ පැහැදිලිද නොයිවසා මේ අපි අද මෙනෙහි කර වචනයට ප්‍රතිචාර දක්වන්න හරිද අපි මේ යුද්ධයක් කරන්නේ යහපත් යුද්ධයක් කරන්නේ ඉතින් පව් කියනවා මම ඒකේ දුවනවා දැන් මං ඒ ඇදහිල්ල ආරක්ෂා කරගෙන දුවනවා හරිද හැබැයි ඔටුන්න ලබන්න දුවනවා හති වැටෙන්න දුවනවා නම් නෙමෙයි ආමෙන් කියමුද ඉතින් අපි ඒ ඇදහිල්ලෙන් දුවමු හරිද තේරුණාද සුවය කියන්නේ මම මේ කිව්වේ ඒක අද මේ নমස්කාරයේ ගායනා කර හැම ගීතිකාවකම හරිද ඔබ මේක අන්තර්ජාලයේදී නැවත දාගන්න මේ ගීතිකාවේ පුදුම අදහසක් තියෙනවා ඔබගේ තුරුල්ලේ නිති සුවය දැනීමට ආමෙන් කියමුද මම මේක নমස්කාරයේ මම භුක්ති විඳා හරිද තේරුණාද අපිට ඒ සුවය වෙන කිසිම විදියක භුක්ති විඳින්න බෑ ඒ හැඟීම් වලින් ආශා වලින් ඒ සුවය භුක්ති විඳින්න බෑ පුළුවන්ද හා අන්නේ ගීතිකාව කියන්න සමදා ළඟ ඉන්නම් නේ උන්වහන්සේ ළඟ ඉන්නවා නම් මං ඒ උන්වහන්සේගේ තුරුල්ලේ සුවය භුක්ති විඳිනවා හැබැයි මට එන පහර නම් මොන වගේද දවස් පතා කුරුසිය රැගෙන ඈ උන්වහන්සේ ඒකේ කර්තෘ ඒ කුරුසියේ කර්තෘ උන්වහන්සේනේ උන්වහන්සේ වේදනාවල් තුලින් ගියානේ හරිද අපිට කියනවානේ දවස් පතා මේ පංගුකාර වෙනවා නම් හරිද ඒ වේදනාවේදී වෙන කිසිම ක්‍රමයක සැනසීම නෙවෙයි උන්වහන්සේගෙන් වන සැනසීම අපිට තියෙනවා ආමෙන් කියමුද ඒ වේදනාවේදී ඒ කඳුළුවලදී ඒ විලාපවලදී ඒ ජීවිත ගැන අපි යාඥා කරද්දී උන්වහන්සේ සිදුවීම බොහොම පැහැදිලිව පෙන්නලා අපිව සනසනු ලබනවා ආමෙන් කියමුද හරිද දෙවියන් වහන්සේගේ දාසයෝ දුක් විඳින්න කැඳවලා තියෙනවා අත්දැකීම් සහිතව යන්න කැඳවලා තියෙනවා හරිද බොහොම තෘප්තියෙන් මෙහෙ කරන්න කැඳවලා තියෙනවා හරිද මට මේ ඊයේ පෙරේදත් මේ වචනය මෙනෙහි කරද්දි මට මතක් වුණා මේ අපේ සිස්ටර් මදුලගේ මාමා කෙනෙක් ඉන්නවා කොහෙද එයා වැඩ කරන්නේ සේවය කරන්නේ නාගොල්ලාගම හරිද එයාට තියෙනවා උපස්ථාන දීමනාවක් හරිද මේ පැත්තකට දාලා ගඳ ගහන වයස කවුරුවත් හොයන්නේ බලන්නේ නැති සලකන්නේ නැති ජීවිත ගෙනල්ලා මොනවාද නාවනවා සුද්ධ කරනවා බේත් දානවා නේද කන්න ටික දෙනවා හරිද උපස්ථාන සේවයක් ඒක හරිද තේරුණාද දේවදාසයෝ විවිධ දෙයට කැඳවනවා හරිද ඒකේ තියෙනවා විශේෂ දෙයක් හරිද ඔබේ ළඟින් කියන්නේ ඔබේ කැඳවීමේ විශේෂ දෙයක් තියෙනවා ඔබ මේක අල්ල ගන්න ඕනේ හරිද තේරුණාද ඒකට ආලේපය තියෙනවා ඒක ආලේපය ගින්නක් වගේ හරිද ඒක කරනකම් සෑහීමකටපත් වෙන්නේ නැහැ ආමෙන් කියමුද උන්වහන්සේට තියෙන අනුකම්පාව නෙමෙයි සානුකම්පාව මතක නැහැ කට දිහා බලන් ඉන්න උගන්නලා හරිද තේරුණාද සානුකම්පාව හරිද ඒක කරලා ඉවර වෙනකම් හරිද ඔබ යාඥා කරන්න මදහත්කාරකමට පොළඹවනවා නම් ඒ මිලය ඒ කෙනා වෙනුවෙන් ගෙවනකම් ඔබව සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒක මිලයක්. හරිද? කෙනෙක්ව සලකලා එයාට ඒ උපස්ථානය කරලා සමාරිතය වගේ. ඒ උපස්ථානය කරලා ඉවරුනාම එයා සෑහීමකට පැමිණෙනවා. කාගෙන්ද? දෙවියන් වහන්සේගෙන්. මම ඒක කළා. හරිද? දැන් අර අපේ මොනවාද පිළිකාවක් හැදිලා මැරුණා කවුද? ජයවතී සිස්ටර්. හරිද? එයා බොහොම අසරණ දිලිඳු කෙනෙක්. 100% විශ්වාසකමක් තිබුණු කෙනෙක් අපිත් එක්ක නේද? ඉතින් අපි ඒ ගෙදරට ගියාම ඒ අම්මව බලන්න කෙනෙක් නැහැ. සලකන්න කෙනෙක් නැහැ. හරිද? ඉතින් අපි අතේ තිබ්බ සල්ලි වගේක් දීලා අපි කිව්වා ඔයා උදේ යන්න. හැබැයි අපිට පුළුවන් වුණොත් අපි වාහනයක් සැලසුම් කරගන්නවා ඔයාව ගෙනියන්න. හරිද? ඒකත් ඊට පස්සේ ඇවිල්ලා අපි කතා බහ වෙනකොට අපේ මිතුණුයි
සිස්ටර් රමණී ලෑස්ති වුණා ගෙනියලා ගෙනාවා. ඒක ඇවිල්ලා මිලයක්. අපිට ඒක සම්පූර්ණ කරාම තෘප්තියක් තියෙනවා. කා වෙනුවෙන්ද? උන්වහන්සේ වෙනුවෙන්. හරිද? තේරුණාද? යාගෙන බලන්න කෙනෙක් නැහැ, සලකන්න කෙනෙක් නැහැ. හරිද? අපේ සේවයන් විවිධයි. හරිද? අපි මේ මිලය ගෙවන්න ඕනේ. හරිද? හිතුවක්කාර මුරණ්ඩු රළු මිනිස්සු නැගිටිනවා. හරිද? තේරුණාද? මිනිස්සු අවනත නොවේයි, දෙවියන් වහන්සේ අවනත වෙයි. හරිද? සාතන්ට පේනවා මොනවාද? යම් ජීවිත ඒ කැපකිරීම විශ්වාසවන්තව උන්වහන්සේට ඉෂ්ට කරද්දී සාතන්ට මොනවද පේන්නේ? ගිනි පිඹින්න ඕනේ. මොනකටද? පිච්චිලා යන්න. ඒ ජීවිත ඉවරයි නැති වෙන්න. තේරුණාද? අපි මේ මිලේ ගෙවනකොට සාතන්ට පේන්නේ මොනවද? අපි ඉස්සරහට ඇවිල්ලා මේ සුද්ධාත්මයන් වහන්සේ දීපු ගින්නෙන් අපි වැඩ කරනකොට හරිද? අපිට මිලය නෑ, අපි වැඩ කරනවා. හැබැයි සාතන්ට මොනවද පේන්නේ? ඌව පුච්චලා දාන්න ඕනේ. නේද? මේක තමයි ආත්මික සටන. හරිද? අපි මේ වෙලාවේ නැගිටිමු. ඔබ කැමති නම් ඉස්සරහට ඇවිල්ලා දන ගහන්න. අපේ දෑත් ඉහළට ඔසවමු. අපි කියමු ස්වාමිනී අපිට මේක කරන්න ඒ ගින්නේ ආලේපය වහන්සේ දීලා තියෙනවා. මිනිස්යන් අපි ගායනා කරා අපි මරණ සෙවනේ මිටියාවත මැදින් ගියා නේ. කිසි උපද්දවයකට අපි බය වෙන්නේ නැහැ. හරිද? මේ নমස්කාරයේ ගීතිකා මම මේ වීඩියෝ එක දැම්මම මම නැවත අහන්න යනවා. මේ දේශනාව මමම නැවත අහන්න යනවා. ආමෙන් කියමුද? හරිද? මට මේකේ ආලේපයේ ගින්නක් තියෙනවා. මට ඒක නැවත ඕනේ ස්වාමිනී. අපි දෑත් උසවමු. අපි අන්‍ය භාෂාව ඇතිය අන්‍ය භාෂාවෙන් අපි තනිව ආත්මයෙන් নমස්කාර කරන්න යමු. අපි කතා කරන්න යමු. අපි අන්‍ය භාෂාවෙන් රහස් කතා කරන උන්වහන්සේත් එක්ක. මම විශ්වාස කරනවා ඔබ යන ගිනිමය පීඩාව උන්වහන්සේ ඉවසීමෙන් හසුරවන්න ඔබට කරුණාව දෙන්න යනවා. ඉවසීමෙන් හසුරව ගන්න. අපිට සමහරලාට අපි කරන්නේ දැන් අපිට සමහර දේවල් එනකොට අපිව අවුල් කරනවා. හරිද? තේරුණාද? දෙවියන් වහන්සේට ආලේපයට කීකරුකමට කිසිම අවනතකමක් නැතුව අවුල් කරනවා. නමුත් අපි නිශ්චල වෙමු. අපි මිනිස්සුත් එක්ක බැරි දේ දෙවියන් වහන්සේත් එක්ක විසඳගමු. කියමු සුද්ධාත්මයන්න් වහන්සේට ස්වාමිනී මේ මොන ආකාර මිනිසයන් අපි ඉදිරියේ පෙනී සිටියත් ඔබ නියම කළ කෙනා පිටතට ගේන්න ඕනේ ස්වාමිනී. විශ්වාස දරුවන් ගේන්න. අපි ඉල්ලමු. අපි හැම කෙනෙක් ඉල්ලමු. අපි සුභාරංචිය කියනවා. මේ පළාතේ නියම කළ මිනිසයන් කැඳවන්න කියනවා. මේ සේවයේ ඉදිරි කාරණා ඉදිරි පරම්පරාවන් උදෙසා නියම කළ මිනිසයන් විශ්වාස දරුවන් ගේන්න. අපි මේ වචනය දෙවියන් වහන්සේගේ හඬක්. විශ්වාස දරුවන් ගේන්න. විශ්වාස දරුවන් ගේන්න. අපි කතා කරමු. වයස නෙමෙයි ප්‍රශ්නේ. අපි යාඥා කරමු විශ්වාස දරුවන් ගේන්න ස්වාමිනී. විශ්වාස දරුවන්. හාස්කම් සුවවීම පුදුම අත්දැකීම් වලින් ඒ ජීවිත පිටතට ගේන්න යනවා. ඒ මව් කුසේ පටන් මේ නියම කරපු ජීවිත උන්වහන්සේ කැඳවන්න යනවා. ඒ සමහර වචනේ ලියලා තියෙනවා ඒ රෝගය මරණය පිණිස නොවේයි දෙවියන් වහන්සේගේ මහිමය පිණිස කියලා. අන්න ඒ වගේ අය ගෙනල්ලා ඒක උන්වහන්සේගේ මහිමය පිණිස පාවිච්චි කරන්න යනවා. විශ්වාස දරුවන් නැගිටිනවා. ආමෙන් කියමුද? අපේ දෑත් ඔසවමු. අපි මේ හඬ අල්ල ගනිමු. විශ්වාස දරුවන් කැඳවන්න. විශ්වාස දරුවන් කැඳවන්න. ආබ්‍රහම්ට හඬ පැටලුණා. නමුත් දෙවියන් වහන්සේගේ පොරොන්දුව ඉෂ්ට කළා. ආබ්‍රහම්ට හඬ පැටලුණා. මිනිසයන්ට මේ කාලේ පුදුම විදියට හඬ පැටලෙනවා. ඔවුන්ට විශ්වාස කැඳවපු දෙවියන් වහන්සේ නෙමෙයි. ඔවුන්ට විශ්වාස ළඟම සිටින කෙනා. ඔවුන්ට සමීපතම කෙනා. ඔවුන්ට විශ්වාස දෙවියන් වහන්සේගේ දාසය නොවේ. තමන්ව රැක බලාගත්ත, තමන්ව උගන්වලා පෝෂණය කළ, හරිද? මේ සේවයට තමන්ට අත්දැකීම් දුන්නු, මේ වේදිකාවල් හදලා දීලා ඔවුන්ට පාවිච්චි වෙන්න අවස්ථාව දුන්නු දාසයාගේ මුඛයේ දෙවියන් වහන්සේ තැබූ වචන නෙමෙයි. ඒවා නොයවසුවා. කන කසනවා.
සත්‍යයට කන් නොදෙනවා. තමන්ගේම ආශාවන් ලෙස හැසිරෙන අය එකතු කරගන්නවා. තමන්ටම ගුරුවරුන් රැස් කරගන්නවා. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා මහත් දොස් පැවරීමට ලක් වෙනවා. මහත් බාධාවට ලක් වෙනවා. නමුත් උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ මනුෂ්‍යයට උන්වහන්සේ කියනවා විශ්වාස දරුවෝ දෙනවා. මේ හඬ මට පුදුම සැනසීමක් ගෙනවා. අපි යාඥා කරමු. අපි රිදෙනවා, අපිට දුක් දෙනවා, අපි වේදනාවටපත් වෙනවා, අපි මහත් අපහසුතාවයටපත් වෙනවා. නමුත් විශ්වාස දරුවෝ දෙනවා. අපි යාඥාවක් කළා අවසන් කරමු. ඔබේ යාඥාව ඔසවන්න. ඔබේ මනස, ඔබේ ශරීරය, ඔබ වේදනාවටපත් වෙලා තිබෙන කාරණා සැනසීම උන්වහන්සේගෙන් උදා වෙනවා. ඒ ශාරීරික වේදනාව පාවෙනවා. මේ පලාත්වල උන්වහන්සේ තැබූ විශ්වාස ඒ රෝගය මරණය පිණිස නොවේයි. සුවය උන්වහන්සේගේ මහිමය පිණිස. සුවය උන්වහන්සේගේ මහිමය පිණිස. ඒ යන අත්දැකීම, මරණීය අත්දැකීම, ඒ යන වේදනාව, ඒ ශාරීරික වේදනාව, ඒ මනස පීඩාවට බාධාවට ලක්වෙන පහර, සතුරා යෝජනා කර තිබෙන ඒ පහර මේ පණිවිඩයට සංවේදී වෙන්න, මඟ පෙන්වීමට සංවේදී වෙන්න අපි යාඥාවක් කරන්න යනවා. එක්සිට් වෙලා අපි දෑත් ඔසවලා ස්වාමිනී විශ්වාස දරුවන් දෙන්න. විශ්වාස දරුවන් දෙන්න. විශ්වාස දරුවන් දෙන්න. Hallelujah, ස්වාමිනේ ඔබට ස්තුතියි 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 ස්තුතියි. Hallelujah, hallelujah, hallelujah. දෙවි ස්වාමිනේ අපි ඔබට ස්තුතියි කියනවා ස්වාමිනේ. ඔබ වහන්සේ නැගිටවන්න යන පුදුම මනුෂ්‍ය නිසා ස්තුතියි කියනවා ස්වාමිනේ. ඔබ වහන්සේ සුව කරමින්, ඔබ වහන්සේ වෙනස් කරමින්, අලුත් කරමින් නැගිටවන්න යන මනුෂ්‍යෝ ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමී. දෙවි පියාණනි දේශයේ දිනන්නට, පළාත් දිනන්නට නැගිටවන්න යන මනුෂ්‍යෝ ගැන ස්තුතිවන්ත වෙනවා. දෙවි ස්වාමිනී විශ්වාසවන්ත මනුෂ්‍යෝ වහන්සේ නැගිටවන්න යනවා. ස්වාමිනී අපි ඇදහිල්ලෙන් ඔබ වහන්සේ තුල ස්වාමිනී බාර ගන්නවා ස්වාමිනී. ඔබ වහන්සේගේ පුදුම දේ, ඔබ වහන්සේගේ බලවත් දේ ඔබ වහන්සේ සම්පූර්ණ කරනවා ස්වාමිනී. හාලෙලූයා, මහිමය වේවා. දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ බලවත් ක්‍රියා සිදු කරන පිණිස ඔබ වහන්සේගේ මහත් වූ වැඩේට විශ්වාසවන්ත මනුෂ්‍යයන් ඔබ වහන්සේ නැගිටවන්න යනවා ස්වාමිනී. ඔබගේ බලවත් දේ ඔබ වහන්සේ සම්පූර්ණ කරන්ට යනවා ස්වාමිනී. ඔබගේ දරුවන්ගේ ජීවිතවල ඔබ වහන්සේ පුදුම දේ කරන්ට යනවා. ඔවුන්ගේ ස්වාමිනී ඒ අමාරුකමේදී, දුකේදී ඔබ වහන්සේ ඔවුන් සලසලා ස්වාමිනී ඔවුන්ගේ තනිකමේදී ඔබ වහන්සේ උත්තර දීලා ස්වාමිනී ඔබ වහන්සේ ඔවුන් සමග සිටින්න යනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ පුදුම දේවල් ජීවිතවල ඔබ වහන්සේ සම්පූර්ණ කරන්ට යනවා. දෙවි ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේ සභාවේ ජීවිතවල ක්‍රියා කරන්න යනවා. සභාව තුල ඔබ වහන්සේගේ බලවත් දේ ඔබ වහන්සේ සම්පූර්ණ කරන්න යනවා. දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ වැඩේ ඔබ වහන්සේ ඉෂ්ට කරන්න යනවා. අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. ඔබගේ නාමය ඔසවනවා. ඔබ වහන්සේ සියල්ල නිසා අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ඒ ගෞරවය මහිමය අපි ඔබ වහන්සේට දෙනවා ස්වාමිනී. ඔබ වහන්සේ විශ්වාසවන්ත ස්වාමින් වහන්සේ ස්වාමිනී ඉස්මායිල් ස්වාමිනී කෙතුරාගේ දරුවෝ ඔවුන් ස්වාමිනී උරුමකාරයෝ නොවුණා. නමුත් ඔබ වහන්සේගේ පොරොන්දුව ස්වාමිනී ඊසාක් සමග තැබුවා. ඔබ වහන්සේ පරම්පරාවට ආශිර්වාද කළා. විශ්වාස මනුෂ්‍යෝ, විශ්වාස පුත්‍රයෝ ඔබ වහන්සේ නියම කළාය. සභාව තුල, පළාත් තුල, නිවෙස්වල ස්වාමිනී ඔබගේ දරුවන් අතර ඔබ වහන්සේ නැගිටවන්න යනවා ස්වාමිනී. ඔබ වහන්සේ ස්වාමිනී ජීවිත තුල ක්‍රියා කරන්න යනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ කරුණාව නිදහස් කරන්න යනවා දෙවි ස්වාමිනී. ඔබ වහන්සේගේ අරමුණ ඔබ වහන්සේ ඉෂ්ට කරන්න යනවා ස්වාමිනී. අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. යම් කෙනෙක් ස්වාමිනී මේ වෙලාවේ දුකින් ඉන්නවද ඔබ වහන්සේ ජීවිත ස්පර්ශ කරන්න. ඔබ වහන්සේ තමග විශ්වාසවන්තව හැම දෙයක්ම ජය ගන්න පිණිස කරුණාව දෙන්න ස්වාමිනී. හාලෙලූයා, මහිමය වේවා. ස්පර්ශ කරන්න, පවුල් ස්පර්ශ කරන්න,
ස්වාමී ජීවිතය ස්පර්ශ කරන්න ස්වාමිනේ ඔබ වහන්සේ ළඟින් සිටින ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේගේ නාමය උසවනවා ස්වාමිනේ හැම ජීවිතයක් ස්පර්ශ කරමින් ඔබ වහන්සේගේ කරුණාව නිදහස් වෙන සලසන්න ස්වාමී හාලෙලූයා දෙවි ස්වාමිනේ අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනේ ඔබ වහන්සේන් ගනුදෙනු කරන්න ඔබ වහන්සේ නැගිටවන්න ස්වාමිනේ ආශිර්වාද කරන්න හාලෙලූයා දෙවි ස්වාමිනේ අපි ඔබ වහන්සේට ස්තුති කරනවා මේ සන්දේ කාලේ නිසා ස්වාමිනේ මේ ස්ථානට ආව හැම ජීවිතයකම හැම අවශ්‍යතාවයන් ඔබ වහන්සේ ඉදිරියේ තබනවා ස්වාමිනේ ස්පර්ශ කරන්න ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න ස්වාමිනේ ඔබගේ කරුණාව දවස්පතා උදෙන් උදේ අලුත් වෙමින් ඔබ වහන්සේ සමග යන පිණිස කරුණාව දෙන්න ආශිර්වාද කරන්න පියාණනි ආශිර්වාද කරන්න ස්වාමිනේ ඔබගේ උතුම් දෑතට මේ හැම කෙනෙක් බාර කරනවා යේසුස් වහන්සේගේම නාමයෙන් දැන් අපගේ පියෝ දෙවියන් වහන්සේගේ මහත් ප්‍රේමයත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවත් ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමත් දැනුත් මතු සදාට ඔබට ප්‍රේම කරන සියල්ලන් සමග පවතිවා ආමේන් ස්තුතියි